හයි. එතකොට කියන්නම් ඔයාලට ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ගැන. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කියලා කියන්නේ SSW වීසා කැටගරියේ තියෙන වීසා මේ ස්කිල් එකක්. ඔයාලට මම ඇහෙන්නේ නැති හරි ස්ක්‍රීන් හරි පේන්නේ නැත්තම් මට කියන්න. ස්ක්‍රීන් එකක් පේනවා නේද? ඒකත් ඕකේනේ. මාවත් හොඳට ඇහෙනවනේ. ඇහෙන්නේ නැත්තම් මගේ ගෲප් එකට හරි මැසේජ් එකක් දාන්න. එතකොට මේ SSW වීසා එකේ තියෙන SSW වීසා එකේ තියෙන කැටගරි එකක් තමයි මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කියලා කියන්නේ. මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් එකෙන් චම්පන් යන්න නම් අඩුම JFT හෝ එහෙම නැත්නම් N4 නැත්නම් එහෙම නැත්නම් මේ ඒ වගේම ස්කිල් එකත් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ස්කිල් එකත් පාස් වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ගැන කියනවා නම් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කියන්නේ ප්ලේන් එකක් ඇවිල්ලා තේරෙන භාෂාවෙම කිව්වොත් ප්ලේන් එකක් ඇවිල්ලා නැවැත්තුවාට පස්සේ ඊළඟ ගුවන් ගමනට සූදානම් කිරීමට වැඩ කිහිපයක් තියෙනවා. ඔය මේ ඒ සම්බන්ධ වැඩ ටිකට තමයි ඒ කියන්නේ ප්ලේන් එක එයාපෝට් එකට ඇවිල්ලා බාලා නැවැත්තුවාට පස්සේ ඊළඟ ගුවන් ගමනට සූදානම් කිරීමේ වැඩ තමයි ග්‍රවුන්ඩ්තෝ මේ ගුරන්තෝ හඳුරන කියලා කියන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් යන අපිට කරන්න තියෙන වැඩ ඒවා. ඒ කියන්නේ ශරීරවන උන්තෙන් වාහන ධාවනය, ඔය තෙල් ගහන්න පුරවන්න ඊට පස්සේ එක එක වැඩ රාශියක් තියෙනවා. ඔය පිටතේ ඒ රෑම්ප් එකේ වැඩ ටික තමයි තියෙන්නේ. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලට කරන්න. ඒ කියන්නේ අපි ස්කිල් එක කරලා යන්නේ අපි ඒව කරන්න. එතකොට මේක JFT හෝ N4 තියෙනවා නම් මේක SSW විසින් තමයි යටතේ යවන්නේ. ඊට පස්සේ මේක ටිකුත් දෙකක් තියෙනවා. එකක් තමයි අන්සෙන්තෝ හින්සිස්සු ආරක්ෂාව සහ ගුණාත්මකතාවය කියලා එක ටිකුත් එකක් තියෙනවා. අනිත් එක තමයි ගුරන්තෝ හන්දොරින්ගු. ගුරන්තෝ හන්දොරින්ගු කියලා කියන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කියලා තව ටිකුත් එකක් තියෙනවා. අපිට තියෙන්නේ පළවෙනියටම මේ අන්සෙන් හින්සිස්සු කියන ටියුට් එක තමයි තියෙන්නේ. ආරක්ෂාව සහ ගුණාත්මකතාවය කියන ටියුට් එක යටතේ පාඩම් 5කින් තමයි පළවෙනි ටියුට් එක ගෙතලා තියෙන්නේ. දෙවෙනි ටියුට් එක කියන්නේ ගුණන්තෝ හන්දරෙන්කු කියන ටියුට් එක තියෙන්නේ පාඩම් 8කින්. පාඩම් 8කින් සමන්විතලා තමයි තියෙන්නේ. පළවෙනි ටියුට් එක පළවෙනි අංශෙන් ගුණාත්මකතාව වෙන එක පොඩ්ඩක් ලේසි. අරක තමයි පොඩ්ඩක් අමාරු. එහෙම අමාරු කියලා දෙයක් නැහැ මේකේ. එන ලේසි ස්කිල් එකක් මේක. N5 දැන් මං කරේ ජුලයි වල N5වත් නැති කට්ටිය එක්සෑම් එක ලියලා සති 3න් 4 එක්සෑම් එක දීලා පාස් වුණා. බොරු කියන්න ඕනද මගේ යාළුවා මාත් එක්ක මහන්සිලා වැඩ කරලා මං නම් මාස 4ක විතර මහන්සි වුණා මේ එක්සෑම් එකට. සති 3න් කොට දාගත්ත ළමයි ඉන්නවා. හරිද? ඒ වාසනාව නෙමෙයි සති 3න් කොට දාගන්න පුළුවන් කොහොමත් ඈ. ඒක මහන්සිලා වැඩ කරොත් කරන්න බැරි දෙයක්වත් නෙමෙයි. ඊට පස්සේ පළවෙනි ටියුට් එකේ පාඩම් 5ක් තියෙනවා. පේජ් එක නම් 20ක් විතර තියෙන්නේ. ඩබල් සයිඩ් ගත්තොත් 10ක් 15ක් විතර තියෙන්නේ. අරගෙන නම් ලෙසන් 8ක් තියෙනවා. ඒකේ තියෙන්නේ පැට්‍රිකලි වැඩ තමයි ගොඩක් තියෙන්නේ. මේකේ ගුණාත්මකතාවය, ගුවන් සමාගම ගුණාත්මකතාවය ආරක්ෂාව ගැන තමයි කියලා තියෙන්නේ. දෙවෙනි ටියුට් එකේ නම් පේජ් 40ක් විතර තියෙනවා. දෙපැත්තම ගත්තොත් පේජ් 20ක් විතර තියෙන්නේ. පොඩි සිලබස් එකක් තියෙන්නේ. මහා ලොකු මේකේ යාගිව ෆුඩ් වගේ ස්කිල් මේ වගේ ලොකුවට නෑ. හැබැයි මේකේ මේ හයිලයිට් කම් කියලා දෙයක් නෑ. හැම පොයින්ට් එකම පාඩම් කරගන්න ඒ වගේ මේ විදිහට තමයි වැඩේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හැම පොයින්ට් එකම හොඳට පාඩම් කරගන්නවා. හයිලයිට් කියලා පොයින්ට් දෙයක් නෑ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වල. හැමදේම හයිලයිට් තමයි. ඊට පස්සේ ඔයාලට ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් එකේ පේපර් එක ගැන කියනවා නම් සෝරි. අපි කලින් ඊට කලින් කතා කරමු ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් එක්සෑම් එක තියෙන්නේ කොහොමද ඒ ගැන. හරිද? ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් එක්සෑම් එක දැන්ට ලංකාවේ 3 පාරක් තිබිලා තියෙනවා. එකක් තමයි 2024 මාර්තු. හරිද? ඒකේ ළමයි 210කට විතර ලියන්න දීලා තියෙන්නේ. මේ ලංකාවේ තිබ්බ එක. ස්කිල් එක ලියන්න දීලා තියෙන ළමයි 210කට විතරයි. ඊට පස්සේ දෙවෙනියට තිබ්බා 2024 දෙසැම්බර්. දෙසැම්බර් තිබ්බ එක්සෑම් එකක්. ඒකේ ළමයි 250කට ලියන්න දීලා තිබ්බා. ළමයි 250කට ලියන්න දීලා තිබ්බා. ඒකෙන් ළමයි 250න් ළමයි 130ක් 40ක් විතර පාසුත් වෙලා තිබ්බා. ඊට පස්සේ තුන්වෙනියට තිබ්බේ මං ලියපු කාලේ මං ලිව්වේ මේ 2024 25 අගෝස්තු. ඒ කියන්නේ ජුලයි වල තමයි අපේ එක්සෑම් එක තිබ්බේ. එතකොට ඒකිනුත් ළමයි 150ක් වගේ ඒකෙත් ලිව්වා ළමයි 250ක් වගේ තමයි සීට් දුන්නේ ඒකෙත්. ළමයි 150ක් වගේ පාස් වෙලා හිටියා ඒකෙත්. එහෙම තමයි විස්තරේ.
එතකොට මේකේ තියෙන ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ළමයි කිහිප දෙනෙක්ට ළමයි 250කට විතර තමයි ලියන්න දෙන්නේ. හරිද? දැන් දෙසැම්බර් තියනවා කියලා තමයි සයිට් එකේ දාලා තියෙන්නේ, ෂැඩියුල් එකේ දාලා තියෙන්නේ දෙසැම්බර් එක්සෑම් එක තියනවා කියලා. ඒ කියන්නේ මේ මාසේ බොහෝ විට මේ මාසේ නෙමේ කොහොමත් ජනවාරි මාසේ තමයි තියනවා කියලා කියන්නේ. එක්සෑම් එක ජනවාරි තමයි තියන්න ටාගට් කරලා තියෙන්නේ. ජනවාරි අන්තිම කියලා ගොඩක් කට්ටිය කියනවා අන්තිම තිබ්බොත් හොඳයි. නැත්නම් ජනවාරි මුල් සති දෙක ඇතුළත එක්සෑම් එක තියෙනවා. හරිද? එතකොට අනිවාර්යෙන් එක්සෑම් එකට ඇප්ලයි කරන්න ඩේට් ඕපන් වෙනවා මේ මාසේ. මේ මාසේ අන්තිම ඩේට් මේ ඕපන් වෙනවා ඇප්ලයි කරන්න. එතකොට අපිට ඇප්ලයි කරලා එක්සෑම් එක ලියන්න පුළුවන්. ප්‍රශ්නේ තමයි ළමයි පොඩි ගානකට ලියන්න දෙන්නේ. ඒ හින්දා මේක ඇප්ලයි කරගatti පොඩි තරංකාරීත්වයක් තියෙනවා. ඒකට මම පොඩි සොලියුෂන් එකක් දෙනවා. දැන් මට ওই ප්‍රශ්නේ ආවා. හරිද? මම ඇප්ලයි කරන්න යද්දි මට කලින් එක්සෑම් එකේ කියන්නේ දෙසැම්බර් එක්සෑම් එකේ මල්ලි ජුලයිනේ. කලින් දෙසැම්බර් එකේ ළමයි 250කට තමයි ලියන්න දීලා තියෙන්නේ. මම දැනගත්තා මට ෂොට් එක හම්බ වෙනවා හරියට ඔක දැනගෙන දාන්න ගියේ නැත්තම් කියලා. මම සයිට් දෙකක් තියෙනවා. මේක ප්‍රොමටික් නෙමෙයි. හරිද? මේක ප්‍රොමටික් නෙමෙයි. මේක වෙනම සයිට් දෙකකින් තමයි යන්නේ. මේ ඉතින් මම ඉගෙන ගත්තා මේ සයිට් දෙක ගැන. සයිට් දෙක ගැන පොඩි මේ කියන්නේ පොඩ්ඩක් හොයලා බලලා මේ කොහොමද එක්සෑම් එක දාන ආකාරය කියලා මම පොඩ්ඩක් ඉගෙන ගත්තා. එතකොට ඒකෙන් තමයි මම එක්සෑම් එක ඇප්ලයි කරගත්තේ. දැන් ඔයාලට මම දෙනවා ඒ කියන්නේ මගේ ක්ලාස් එකේ ළමයිට මම දැන් කලින් බැච් එකට තාම දීලා නැහැ. එයාලත් ඒ වීඩියෝ ටික දෙන්න ඕන. ඒ කියන්නේ මම එක්ස්ප්ලেইন කරලා දෙනවා සයිට් දෙකක් තියෙනවා. මේක ප්‍රොබ්ලමටික් නෙවෙයි වෙන සයිට් දෙකකින් තියෙන්නේ. ඒ සයිට් දෙක ගැන මම එක්ස්ප්ලেইন කරලා දෙනවා. කොහොමද එක්සෑම් එකට නිවැරදි ඇප්ලයි කරන ආකාරය සයිට් දෙක ගැනම ස්ක්‍රීන් රෙකෝඩ් දාලා වෙන වීඩියෝ එකක් කරලා දෙනවා A to Z. හරිද? ඒකෙන් ඔයාලට අයිඩියා එකක් අරගෙන එක්සෑම් එකට ඇප්ලයි කරගන්න පුළුවන්. සහ තව දෙයක් තමයි ගොඩක් කට්ටිය දන්නේ නැහැ එක්සෑම් සයිට් එක ඕපන් වෙන ටයිම් අර එහෙම දන්නේ නැහැ ගොඩක් කට්ටිය. ඉතින් ඒ හින්දා ඒවත් දැනගෙන තමයි එක්සෑම් එකට ඇප්ලයි කරන්න ඕනේ. නැත්නම් කොහොමද දාන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ කරුණු කිහිපයක් තියෙනවා. ඒව ටික කොහොමද කියලා දෙන එක්සෑම් එකට දාන ආකාරය අර එහෙම කියලා දෙනවා. මේකේ ඇප්ලයි කරන්න එක සයිට් එකක් සහ මේකේ මේ කමින් සූන් මේ දාට මේ එක්සෑම් එකට ඩේට් ඕපන් වෙනවා කියලා දාන වෙනම සයිට් එකක් තියෙනවා. ඒ දෙකේ මම ලින්ක් එකක් දාන්නම් ඔයාලට. සහ මම ඔයාලට දැන් පෙන්නන්නම් සයිට් දෙක. මේ තමයි එක සයිට් එකක්. මේක සයිට් එකක්. මේකේ තමයි කමින් සූන්. අර එහෙම දාන්න. ඒ කියන්නේ එක්සෑම් එක දැන් මේ දාලා තියෙන ටෝකියෝ, චිබා, ෆුකුෝකා, ඕසකා. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් එක්සෑම් එකක් නොවැම්බර් මාසේ තියෙනවා. ඒ කියන්නේ නොවැම්බර් ඇප්ලිකේෂන් පීරියඩ් එක. ඔව් එක්සෑම් එකක් දැන් තිබිලා තියෙනවා දෙසැම්බර් 4 තියෙනවා ඕසකාමේ. දෙසැම්බර් 4 ඕසකා එකක් තියෙනවා. ඒ වගේ කමින් සූන් දානවා. දැන් ඔය පිලිපීන් වල එහෙම සෝල්ඩ් අවුට් වෙලා. කලින් මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ තියෙන්නේ. මේ තියෙන්නේ. දැන් අපේ එක තමයි මේ. අපි ලිව්වේ මෙන්න මේකේ. අපේ ඔය ටයිම් 3කට තිබ්බා. ටයිම් 3කට මේ එක්සෑම් එක තිබ්බා. අපේ තිබ්බේ අගෝස්තු ජුලයි තමයි ටයිම් ටේබල් එකේ දාලා තිබ්බේ එක්සෑම් එක තියෙනවා කියලා. ඒ වුණාට අපේ අගෝස්තු තිබ්බේ අගෝස්තු 9 10 දවස් දෙකේ තිබ්බේ 9 වෙලාවල් 3ක තිබ්බා. එක වෙලාවක ළමයි 50 ගානේ 9 වෙනිදාම ළමයි 150ක් ලිව්වා. ඊට පස්සේ 10 වෙනිදා වෙලාවල් දෙකක් තිබ්බා. 10 වෙනිදා වෙලාවල් දෙකේ ළමයි 50 50 ගානේ ළමයි 100ක් ලිව්වා. මේ සයිට් එකේ සම්බන්ධ තොරතුරු තමයි තියෙන සාටියුට් ඒවා තියෙනවා. මෙන්න මේ සයිට් එකෙන් තමයි මේ ඇප්ලයි කරන්න තියෙන්නේ. දැන් මෙතන පෙන්වන්න මේ ටියුට් පෙන්වන්නේ. නැත්තම් මෙතන ඇප්ලයි කරන ආකාරය ඇප්ලයි කරන එක කාඩ් එක තමයි පෙන්වන්නේ. දැන් ඒක පෙන්වන්නේ නැහැ මොකද එක එක්සෑම් එකක් වත් නැති නිසා. මේ සයිට් එකෙන් තමයි එක්සෑම් එක ඇප්ලයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ එක්සෑම් එකේ ටයිම් ටේබල් එක ගැන මම ඔයාලට එක්සෑම් එකේ ටයිම් ටේබල් එක පොඩ්ඩක් පෙන්වන්නම් පොඩි අයිඩියා එකක් ගන්න. මේක සයිට් එකෙන්ම දීලා තියෙන එක. මේ තියෙන එක්සෑම් ටයිම් ටේබල් එක ඔයාලට පේනවා ඇති මේ 7 වෙනි මාසේ ශ්‍රී ලංකා නේපාරු
හත්වෙනි මාසේ මේ දෙක තිබ්බා. හත්වෙනි මාසේ කොට අපේ ලංකාවේ නම් තිබ්බ අටවෙනි මාසේ මුල් සතියේ. අටවෙනි මාසේ 9 10 තමයි එක්සෑම් එක තිබ්බේ. ඊට පස්සේ එක්සෑම් එකේ රිසල්ට් ආවේ. එක්සෑම් එකේ රිසල්ට් ආවේ අගෝස්තු 20. සති දෙකක් විතර යනවා සාමාන්‍යයෙන් රිසල්ට් එන්න. එතකොට තව එක්සෑම් එකේ මේ එක්සෑම් එක තියෙන මේ ෆිසිකල් කියන්නේ කම්පියුටර් බේස් නෙමෙයි හරිද කම්පියුටර් බේස් නෙමෙයි කොටුකොලයක ලකුණු කරන්න තමයි තියෙන්නේ ඊට පස්සේ රිසල්ට් එහෙම එන්නේ අපිට අපේ මේල් එකට තමයි රිසල්ට් ෂීට් එක එන්නේ පාස්ද ෆේල්ද කියලා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් පේපර් එක ගැන කියනවා නම් පේපර් කොටස් දෙකක් තියෙනවා එක පළවෙනි පේපර් එකේ තියෙන්නේ හික්කිෂකින් කියලා තමයි මේ පේපර් එකට කියන්නේ ඒක ලිඛිත විභාගය ඒකේ ප්‍රශ්න 30ක් එනවා කාලය විනාඩි 45යි ඊට පස්සේ පළවෙනි ප්‍රශ්න 20 ප්‍රශ්න 30ක් එනවානේ පළවෙනි ප්‍රශ්න 20 මරුබස්සු දාන්නේ මේ කියන්නේ හරි වැරදි දාන්න තමයි එන්නේ ඉතුරු ප්‍රශ්න 10 ඉතුරු ප්‍රශ්න මේ 10 ඔව් 10නේ ඉතුරු ප්‍රශ්න 10 එන්නේ මේ උත්තර තුනක් දීලා තෝරන්න හරිද පළවෙනි කොටසේ ප්‍රශ්න 30ක් එනවා විනාඩි 45යි ප්‍රශ්න 20ක් මරුබස්සු දාන්න හරි වැරදි දාන්න ඉතුරු ප්‍රශ්න 10 උත්තර තුනක් දීලා තෝරන්න. ඒක ගොඩක් පළවෙනි පොත බේස් කරන් තමයි හැදෙන්නේ. ඊට පස්සේ ජික්කිෂිකෙන් කියන්නේ දෙවෙනි පේපර් එක. ඒක ලියලා විනාඩි 45ක් ඉඳලා විනාඩි 15ක 10ක බ්‍රේක් එකක් දීලා ඉතුරු පේපර් එක පටන් ගන්නවා. ඒකේ ප්‍රශ්න 15ක් තියෙනවා විනාඩි 30ක්. කාලේ විනාඩි 30යි දෙන්නේ. ඊට පස්සේ උත්තර තුනක් තියෙනවා තෝරන්න. ඒකේ ප්‍රශ්න 15යි තියෙන්නේ. උත්තර තුනක් දීලා තෝරන්න තමයි වෙන්නේ. ඊට පස්සේ ඒක කම්පියුටර් බේස් මේ කොටු කොලයක් දීලා ලකුණු කරන්න තියෙන්නේ මම ඔයාලට දාපු ලින්ක් එකක් දාලා තියෙන්නේ ඒකේ තියෙනවා ඒ කොටු කොලේ හරියද ඒ කොටු කොලේ ටයිම් ටේබල් එකයි ඒ විස්තර ටිකක් දාලා තියෙනවා පොඩ්ඩක් ඒක ඕපන් කරලා බලන්න ඔයාලා හරියද ඒ කොටු කොලයක ලකුණු කරන්න තමයි තියෙන්නේ එක්සෑම් එකේ ඊට පස්සේ ඒක එක්සෑම් එක කරන්න කොළඹ තැනක තිබ්බේ කොහොමද ජැපනිස් අය තමයි එන්නේ අපිව හෝල් එකකට දැම්මට පස්සේ ජැපනිස් අය තමයි අපිව බලන්නේ හරිද ලංකාවේ අය නෙමෙයි ජැපනිස් අයම තමයි ඇවිල්ලා අපේ ID චෙක් කරලා අපි ඇතුළට දාන්නේ මේ අපි ලියද්ද නම් දෙන්නෙක් විතර ඇවිල්ලා හිටියා තව ලංකාවේ කට්ටියකුත් ඉන්නවා ලංකාවේ කෝඩිනේට් කරන කට්ටියක් ඉන්නවා අපිට මොන හරි තේරෙන්නේ නැත්නම් සිංහල ගෝණ ගැෂිමස් කියලා අතිශුවත් එහෙම කියලා ලංකාවේ කෙනා එනවා ට්‍රාන්ස්ලේට් කරන්න එයාලා හෝල් එකෙන් එළියට වෙලා ඉන්නේ එතකොට පේපර් එක ගැන කියනවා නම් පේපර් එකේ පළවෙනි පේපර් එකටයි පළවෙනි පේපර් එකට ලකුණු 100න් තමයි දෙන්නේ දෙවෙනි එකට ලකුණු 100න් දෙන්නේ දෙකටම ඒ කියන්නේ පළවෙනි එකට 65න් උඩ සහ දෙවෙනි එකටත් 65න් උඩ ගන්න ඕන දෙකටම 65 උඩ වෙන වෙනම ගන්න ඕන එතකොට ඔය සයිට් එකේ දාලා තියෙන 65ක් පමණ කියලා හරියද ඒ වුණාට නිශ්චිත ලකුණක් කොහෙවත් සඳහන් කරලා නැහැ 65න් උඩම ගන්න ඕන කියලා නිශ්චිත ලකුණ සඳහන් කරලා නැහැ ඒක ඇයි දන්නේ ඒක අනේ වන්න මට හිතා ගන්නත් බෑ මේ ඇයි ඒගොල්ලෝ නිශ්චිත ලකුණ සඳහන් කරලා නැත්තේ කියලා ඒත් අපිට හිතා ගන්නත් බෑ 65ක්ම ගන්න ඕන කියලා දැන් මං ඒ කියන්නේ ප්‍රශ්න උත්තර පේපර් දෙකට වෙනමඩ 65න් උඩ ගන්න ඕනේ දැන් මං ජුලයි කරද්දී අපිත් එක්කම ළමයෙක් හිටියා ඒ ළමයාට ඇත්තටම අමාරුයි ගොඩක් බැරි වෙලා හිටියේ මේ වුණාට ඒ අන්තිමට ඔක්කොම ක්ලියර් කරගෙන වැඩේ ටික ගොඩ දාගත්තා මාත් එක්ක කරා මාස දෙකක් විතර ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් පාඩම් කරා ඉතින් එයා අකුරටම කිව්වා දෙවෙනි කොටසේ එයාගේ ප්‍රශ්න 5ක් වැරදි කියලා. ප්‍රශ්න 5ක් වැරදි නම් අනිවාර්යෙන් 100න් 65ක් එන්නේ නැහැ. ඒ වුණාට එයා එක්සෑම් එක පාස් වෙලා තිබ්බා. හරිද? ඒ හින්දා ඇත්තටම මට හිතා ගන්න බෑ කීයෙන්ද බලන්න කියලා එක කවුරුත් දන්නෙත් නැහැ. සයිට් එකේ තියෙන 65න් පමණ කියලා ඒක වෙනස් වෙන්න පුළුවන් කියලාත් එයාලා වරහන් ඇතුළේ දීලා තියෙනවා. 65ම බලන්න ඊට වඩා අඩුවකින් බලනවා වෙන්නත් පුළුවන්. අපිට ඒක නිශ්චිත ලකුණක් නෑ උනාට 65 තමයි අපිට ටාගට් කරන්න ඕනේ. මොකද 65ක් නේ කියලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ තව පේපරේ විශේෂත්වයක් තමයි මේකේ එනවා entry grammar. entry grammar එනවා. ඒ grammar එනවා කියන්නේ තියෙනවා දෙනකරේ බණරණයි අර එහෙම තියෙනවා. හරිද? බය වෙන්න දෙයක් නෑ. ඒක ෂේ. හරිද? මේ එහෙම grammar වලින් ඇතනතු ස්වරූපය වලින් ප්‍රශ්න කරකවනවා ground handling වල. හරිද? එහෙම වෙන්න පොඩි ඉඩක් තියෙනවා. එහෙම ඒ කියන්නේ එහෙම වෙනවා. ඒ හින්දා මේ
පොඩ්ඩක් පරිස්සමෙන් තමයි එක්සෑම් එක පේපර් එක ලියන්න ඕනේ. මේ ටියුට් දෙක තියෙන N3 බේස් කරන් සහ පේපර් එකක් තියෙන N3 බේස් කරන්. හරිද? ඒ වුණාට බය වෙන්න දෙයක් නැහැ. N5 වත් නැති ළමයි අකු මාත් එක්කම මේ මම්ම උගන්නලා, ඒ කියන්නේ මම එක්සෑම් එක කරද්දි මම නිකන් ළමයිට උගන්නලා මේ පාස් වුණා. අකුරුත් පොඩ්ඩ අමාරුවෙන් කියන ළමයි ටික එහෙම පාස් වෙලා. එහෙම අර වචන ටික තමයි ටියුට් එකේ පාඩම් වෙන්න තියෙන්නේ. කිසිම වෙන මුකුත් දෙයක් නැහැ. වචන ටික පාඩම් තිබ්බනම් එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන්. එතකොට N3 බේස් කිව්වට එහෙම N3 බේස් නෑ. අර වචන N3 තියෙන්නේ. ඉතින් කොහොමද මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වැඩ එහෙම අපිට N5 වලට ඉගෙන ගන්න නෑනේ. ඒ වගේ යම් තරමක් වචන තියෙනවා N3 බේස් වෙලා තියෙනවා. ඒවා ඉතින් වචන පාඩම් කරගන්න විතරයි ඕනේ. ග්‍රැමර් වල ඇතනද ස්වරූප වලින් මරුබත් එහෙම දෙද්දි කරකවනවා. ඒකට මං කරේ මේ මම තින්ෆෝ කරලා හිටියේ එතකොට මේ මම ඒකට කරේ ග්‍රැමර් පොයින්ට් එකක් තියෙනවා. අනුමාන ග්‍රැමර් ටිකක් මං කියන්නේ කලින් ලියපු ළමයිගෙන් සහ ක්ලාස් වලට ගිහිල්ලා මේ එකතු කරගත්ත ඒවා වගේක් තියෙනවා. මම ඒ ටික ක්ලාස් එකේ ළමයිට එහෙම දෙනවා. හරිද? මාත් ඒ ටිකෙන් තමයි ගොඩ දාගත්තේ. ඒකේ තියෙන කරේබන අරණයි ඔය සූ අර එහෙම එහෙම තියෙනවා. ඒ ටික පාඩම් කරලා වචන ටික පාඩම් කරන් ගියා නම් මහ ලොකු ගේමක් නැහැ. එතනදී ස්වරූප පැටලෙන්නේ නැති වෙන්න මම ග්‍රැමර් පොයින්ට් කිහිපයක් තියෙනවා. ඒ ටික දෙනවා. එතකොට එතන ස්වරූප එකකින් අපිට අල්ලගත්ත හැකි. මං ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරගත්තේ සෙල්ෆ් කරා මාස 4ක් විතර. මං කොහොමද සෙල්ෆ් කරේ. වැඩි හරියක් සෙල්ෆ් කරේ. ඊට පස්සේ සහ තව මේ ඊට පස්සේ මං ක්ලාස් එකකට ගියා. ක්ලාස් දෙකකට විතර ගිහිල්ලා මං තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගෙන පේපර්ස් එහෙම කරලා තමයි එක්සෑම් එක ලිව්වේ. හරිද? ඊට පස්සේ තව මේකේ විශේෂ දෙයක් තමයි ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ටියුට් දෙකේම වචන හොඳට කටපාඩම් තියෙන්න ඕන. කටපාඩම් නැතුව එක්සෑම් එක ලියන්න අමාරුයි. කටපාඩම් තියෙන්න ඕන. වචන අනිවාර්යෙන් පාඩම් තියෙන්න ඕන. මම අද පාඩම් මේ කියලා දෙන්නම් කොහොමද මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ස්කිල් එක පාඩම් කරන්න කියලා. අතර ලේසි ක්‍රම තියෙනවා. හරිද? මහන්සි වෙන දේවල් නෙමෙයි. වචන වෙනම ලියාගන්න පාඩම් කරන දේවලුත් නෙමෙයි. ඊට පස්සේ ග්‍රැමර් ටික එහෙම මම දෙනවා ක්ලාස් ළමයිට. ඊට පස්සේ මේකට විශේෂ දෙයක් තමයි ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වල කෝඩ් හරිද? කෝඩ් කියන්නේ මේ තියෙන 2 letter code 3 letter code කියලා තියෙනවා. ඒ කියන්නේ ජපානයේ තුල හා ජපානයේ පිටත එයාපෝට් වල 3 letter 2 letter code කියලා කිහිපයක් තියෙනවා. ඉතින් ඒ වගේ අර එයාපෝට් හැදින්වෙන නම දැන් මේ පළවෙනි එක ගත්තොත් AKL. AKL කියන්නේ ඕක්ලන්ඩ් වල තියෙන වන්තොටු බලක්. ඒක තියෙන්නේ නිව්සීලන්ඩ්. හරිද? ඒ වගේ එයාපෝට් එකේ නම සහ රටේ නම පාඩම් කරගන්න ඕන මේ සෙට් එකම තියෙනවා ඒවා. ඒක තමයි මේකේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වල අමාරු දේ. ඒ වුණාට මේකේ හයිලයිට් කිහිපයක් තියෙනවා. හයිලයිට් ටික මම දෙනවා. හරිද? හයිලයිට් කිහිපය ඒක ක්ලාස් ඕන නැත ඕන්ලයින් එකට මම දෙනවා. ඒ ටික ක්ලාස් එකේ නැති ළමෙක් වුණත් ඒ මට මැසේජ් එකක් දාලා ඒ පොයින්ට් එක හරි ඉල්ල ගන්න ප්‍රශ්නයක් නැහැ. මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වල අමාරු දෙයකට තියෙන ඕක විතරයි. ඕක තියෙන දෙවන ටියුට් එකේ. ඒ වුණාට අපිට දැන් ජනවරි එක්සෑම් එක තියෙන නිසා පටන් ගත්ත මුල දවසේ ඉඳන්ම මම හයිලයිට් පොයින්ට් එක දෙනවා. ඒවා ටික පාඩම් කරන්න ගන්න ඕන. හරිද? දැන් ගිය පාර නම් එක්සෑම් ටයිම් 5ක තිබ්බනේ. ටයිම් 5 මේ පේපර්ස් 5ක් ඇවිල්ලා තිබ්බේ. එකම පේපර්ස් එක නෙමෙයි ඇවිල්ලා තිබ්බේ ටයිම් 5ේම පේපර්ස් 5ක් ඇවිල්ලා තිබ්බේ. ඒකෙදිත් හයිලයිට් මම ළඟ තිබ්බ හයිලයිට් වල මේ කෝඩ් වලට අමතරව කෝඩ් මුකුත් ඇවිල්ලා තිබ්බේ නෑ. හරිද? දෙවෙනි දෙවනි ප්‍රශ්න පත්‍රයේ තමයි කෝඩ් ප්‍රශ්න 3ක් එනවා. කෝඩ් ප්‍රශ්නයක් දීලා ඒකෙන් අනු කෝඩ් ප්‍රශ්න 3ක් අහනවා. ඒ ප්‍රශ්නේ අනිවාර්යෙන් ගොඩ දාගන්නවා. ඒ ප්‍රශ්නේ තමයි ෆේල් වුණොත්, ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ බැරි වුණොත් තමයි ගොඩක් එක්සෑම් එක පාස් වෙන්න ඉඩ තියෙන්නේ. ෆේල් වෙන්න ඉඩ තියෙන්නේ. ඒකේ හයිලයිට් ටිකක් මම දෙනවා. ඊට පස්සේ මේ ඒ ටික තමයි විශේෂ දෙයකට කියන්න තියෙන්නේ. සහ තව මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් පළවෙනි පේපර් එකේ කෝඩ් ප්‍රශ්න මේ එහෙම පළවෙනි පේපර් එකේ නම් කෝඩ් ප්‍රශ්නයක් ආවා. එකක් දෙකක් විතර ආවා. දැන් මට ආවේ පළවෙනි එකේ ආව එක නම් මට මතක නැහැ. එහෙම පළවෙනි එකේ ආව එක මතක නැහැ. කොහොමද පළවෙනි එක ආවා.
මට ආවා හනේද කෝඩ් එක ආවා HND කියලා 3 letter කෝඩ් එක. ඊට පස්සේ මට සිංගප්පූර් 3 letter කෝඩ් එක 2 letter කෝඩ් එක ආවේ. ඊට පස්සේ මට NRT නරීට එක ආවා. ඒ කෝඩ් එක තමයි මට නම් ආවේ. හරි ලේසි කෝඩ් එකක්. ආවේ කොමන් කෝඩ් එකක්. මේ ජපානයේ පිටත එයාපෝට් වල මේ ජපානයේ තුල එයාපෝට් වල මේ වගේ ඒ සෙට් එකේම හයිලයිට් එකක් තියෙනවා. හයිලයිට් එක මම දෙනවා. හරිද? ඊට පස්සේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලට මොනවද කරන්න තියෙන්නේ? හරිද? ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලට කරන්න තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ ප්ලේන් එක ආපු වෙලේ ඉඳන් පිටත් වෙන දක්වා කරන්න වැටකට තමයි තියෙන්නේ. දැන් මං ගිය ළමයි එහෙම ඉන්නවා නරේටවල. ගොඩක් යාලට මුල් දවස් ටිකේ තියලා තියෙන්නේ බොයිස්ලට තියෙන්නේ ගොඩක් මේ රෑම්ප් එක කියලා කියන්නේ මේ කොහොමද කියන්නේ මේ කාගෝ කියන්නේ මේ අත්බෑග් මගීන්ගේ බෑග් එහෙම අර එහෙම අරගෙන තියන්න ඒවා තමයි ගොඩක් තියෙන්නේ පළවෙනි මාස දෙකේ විතර. ඊට පස්සේ යාළුවට ටික ටික ප්‍රොමෝෂන් හම්බෙද්දී පොඩ උඩට යන්න පුළුවන් මේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් කියන්නේ ස්කිල් එක උඩට යන්න පුළුවන් ස්කිල් එකක්. දැන් මං ගියපු ළමයෙක් ඉන්න දෙසැම්බර් එයාලා දැන් පොඩ්ඩක් උඩට ගිහලා එයාලා ෆෝක් ලිෆ්ට් එක පදිනවා බෝයිස්ලා. ෆෝක් ලිෆ්ට් එක යාළුවට යම්කිසි දවසක් දීලා එදාට පදින්න පුළුවන් විදිහට තමයි හදලා දීලා තියෙන්නේ. ඒ වගේ සයිඩ් එකෙන් මම ලින්ක් දෙක දාන්නම්. මම ගෲප් එකට දාන්නම්. හරිද? ඊට පස්සේ මේ එහෙම තමයි තියෙන්නේ. යාළුවා එහෙම ෆෝක් ලිෆ්ට් එකෙන් පදිනවා. එහෙම අර වාහන පදින්න තමයි ගොඩක් තැන් වලින් යවන්නේ. කොහොමත් අර ග්‍රවුන්ඩ් හැන්ඩලින් වැඩ කරද්දී වාහන පදින්න ඕන බෝයිස්ලා. එහෙම තමයි හින්දා මේක උඩට යන්න පුළුවන් ස්කිල් එකක්. කොල්ලොන්ට නම් පොඩ්ඩක් බර වැඩ එහෙම තියෙනවා. ඒවල ලොකු අවුලක් නැහැ කියලා තමයි ගිහපු ළමයි නම් කියන්නේ. මේ මං අඳුන ළමයි ඉන්නවා නරේට එකේ. හරිද? එයා තමයි මටත් ඔය කියන්නේ. ඊට පස්සේ ගර්ල්ස්ලාට. දැන් ගර්ල්ස්ලාම ගත්තොත් ගර්ල්ස්ලාට ගොඩක් මං අඳුන ගර්ල්ස්ලා ගිහිල්ලා තියෙන ස්ටෝර්ස් වල. ඒ කියන්නේ හනේ දයාපෝට් එකේ ස්ටෝර්ස් වලට දාලා තියෙනවා. ඔය පැකින් අර එහෙම කරන්න. සහ මේ එයාලට තියෙනවා දැන් තව මන් ළමෙක් ගිහපු කෙනෙක් ඉන්න එයාත් හනේද හරිද ගර්ල් කෙනෙක්. එයාට තියෙන්නේ ෆ්ලයිට් එක ආවට පස්සේ ෆ්ලයිට් එක ඇවිල්ලා නැවැත්තුවට පස්සේ පොඩි වාහනයක් තියෙනවා. ඒකත් ඉගෙන ගන්න තියෙනවා ග්‍රවුන්ඩ් හැන්ඩලින් වල. මේ වාහනේ එයාලව දානවා ෆ්ලයිට් එක ඇතුළට. හරිද? ෆ්ලයිට් එක ඇවිල්ලා නැවැත්තුවට පස්සේ රෑම්ප් එකේ නැවැත්තුවට පස්සේ එයාලා ෆ්ලයිට් එක ඇතුළට දාද්දි එයාලා තියෙන ෆ්ලයිට් එක ඇතුලේ ක්ලීනින් වැඩ ටික කරන්න. ෆ්ලයිට් එක ඇතුලේ ක්ලීනින් වැඩ ටික කරලා ඒක ඕල් මේ ක්ලියර් කරලා මේ ඊට පස්සේ ආයි එන්න තියෙනවා. ඊට පස්සේ ආයි ඊළඟ ෆ්ලයිට් එකට එන්න. එහෙම යාට තියෙන කිනයිසිස්. ඒ කියන්නේ ක්ලීනින් වැඩ තමයි තියෙන්නේ. ෆ්ලයිට් එක ඇතුලේ ක්ලීනින් වැඩ තමයි තියෙන්නේ. ගර්ල්ස්ලාට ගොඩක් ක්ලීනින් වැඩ තමයි තියෙන්නේ. එහෙම තමයි ගර්ල්ස්ලාගේ ජොබ් එක. ගර්ල්ස්ලාට නම් ලොකුවට බර වැඩ මුකුත් නැහැ. කොල්ලොන්ට තමයි පොඩ්ඩක් තියෙන්නේ. මේ එහෙම තමයි විස්තරේ ලොකු බර වැඩ කියන්නේ ලොකුවට බර වැඩකුත් නැහැ. එහෙම අර ගිය කට්ටිය අපහසුයි කියලා කියන්නේ නැහැ ඉතින්. මහන්සි වෙන්න ඕනේ කොහොමද? එහෙම තමයි. ඊට පස්සේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් තව දෙයක් තියෙනවා ග්‍රවුන්ඩ් හැන්ඩලින් වල විශේෂ දෙයක්. යන කට්ටිය. ඒ කියන්නේ යනවා නම් ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලට යනවා නම් අනිවාර්යෙන් ගොඩක් ඔය යන ඒජන්සි එහෙම ඒක අනිවාර්යෙන් කරනවා. කැබ් එක්සෑම් කියලා එකක් තියෙනවා. හරිද? කැබ් එක්සෑම් එක අපි අනිවාර්යෙන් කරන්න ඕන. කැබ් එක්සෑම් එක කියලා කියන්නේ අපි යන හැම එයාපෝට් එකට මම දන්න තරමින් යවනවා ගොඩක් ඒජන්සි වලින් හනේදා නරීටා ඔසකා ෆුකුෝකා. හරිද? ෆුකුෝකා නම් මම දන්න කවුරුත් එහෙම ගිහිල්ලා නම් මම දැකලා තියෙන පෝස්ට් දාලා දෙන ෆුකුෝකාත් යවනවා කියලා. ජපානයේ එයාපෝට් හතරට යවනවා. හරිද? ඉතින් යවද්දී හැම එයාපෝට් එකම තියෙන කැබ් එක්සෑම් කියලා එකක්. ඒ කියන්නේ කැබ් එක්සෑම් කියලා කියන්නේ වාහන පදින්න. හරිද? මම අර ඔයාලට දැම්ම ලින්ක් එකේ දාලා තියෙනවා අය නරීට එකේ කැබ් එක්සෑම් PDF එක. වාහන පදින්න කරන්න ඕන එක්සෑම් එකක්. ගොඩක් ඒජන්සි වලින් යවද්දී ඒක උගන්වලා තමයි යවන්නේ. හරිද? ගොඩක් ඒජන්සි වලින් ඒක උගන්වලා යවන්නේ. එහෙ ගිහිල්ලා ඒ එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. ඒ එක්සෑම් එක ෆේල් වුණා කියලා ලංකාවට එන එහෙම කිසිම මුකුත් නැහැ. ඒක එහි වැඩ කරන හැම එක්කෙනාම ඒ කියන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන ටියුට් මේ එක්සෑම් එක මේ ඒක හැම එක්කෙනාම මේ පාස් වෙන්න ඕන කරලා ඒක මහලුක එක්සෑම් එකක් නෙමෙයිලු ඔය කියන තරම්. දීපේ තමයි කිව්වේ. මේ ඒ එක්සෑම් එක පාස් වෙන්න ඕන ගර්ල්ස්ලා බොයිස්ලා දෙකෙල්ලම ඒක කරලා පාස් වෙන්න ඕන. ඔය නරීට එකේ මට හම්බුණා කැබ් එක්සෑම් PDF එක. මම නරීට ඔය ඒකේ ලින්ක් එකේ ඇති කැබ් එක්සෑම් කියන නරීට. ඒක සේව් කරගන්න ඔයාලා. එතකොට නරීට එකේ ඒක තමයි එක්සෑම් එක. ඒක ගිය හැමෝම මාස දෙකක් තුනක් ඇතුළත කරගන්න ඕන. මෙහෙම මාළුක එක්සෑම් නෙමෙයි මෙහි උගන්නලා ගොඩක්
ඒජන්සි එකේ යවන්නේ ගොඩක් උගන්වලා මෙහෙන්. හරිද? උගන්වලා ඒක ක්ලියර් කරලා යවන්නේ. එහි ගිහිලා කරන්න විතරයි තියෙන්නේ. දැන් ওই නරීටා කැබ් එක්සෑම් එක නරීටා වල ඉංග්‍රීසි වලින් තියෙන්නේ. හරිද? දැන් ඔය හනේද එහෙම මේ තියෙන්නේ ජපනිස් වලින්. ඉංග්‍රීසි වලින්නුත් තියෙනවා ජපනිස් වලින්නුත් තියෙනවා. මේ හනේද තියෙන්නේ මේ නරීටා ඉංග්‍රීසි වලින් තියෙනවා. අනිත් එක ජපනිස් වලින් තියෙනවා. හැබැයි ජපනිස් වලින් තිබ්බට උඩින් මේ හිරගෙන තේරුම් අර හැම මුකුත් දෙන්නේ නැහැ. කලින්චි විතරයි. ඒ වගේම තමයි හනේ දෙක. හනේ දෙකේ ඉංග්‍රීසි වලින් නැහැ. හනේ එයාපෝට් එකේ ඉංග්‍රීසි වලින් නැහැ. ගැබ් එක්සෑම් එක යාලා දෙන්න තනිකර ජපනිස් වලින් විතරයි. ඒකම මහලුක අමාරු එක්සෑම් නෙමෙයිලු ඉතින්. හරිද? ඒ හින්දා මේ වගේ වගේ ඔයාලා බය වෙන්න එපා. මේ ඒක එහෙමයි. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එක්සෑම් එක කරන්නේ අර ඒක එයාපෝට් එක ගැන උගන්වන්න සහ වාහන පදින්න ප්‍රධාන සුදුසුකමක්ලු ඔය එක්සෑම් එක පාස් වෙලා තියෙන එක. හරිද? ඊට පස්සේ හැම වාහනයකටම ඒ වගේ එක්සෑම් එකක් තියෙනවලු. ඕක පොදුවේ කරන්න ඕන ග්‍රවුන්ඩ් හැන්ඩලින් යන හැම එකනම පොදුවේ කරන්න ඕන විභාගයක්. ඔය කැබ් එක කියන්නේ කැබ් එක්සෑම් කියන්නේ ඒ වගේම හැම වාහනයකටම පදින්න හැම එකටම එක්සෑම් එකක් තියෙනවලු. එහෙම තමයි වැට්ට කියන්නේ. ඒ කියන්නේ හැම වාහනයකටම එයාලගේ වාහන බදින්න එක්සෑම් එකක් ඒක ඉවර කරලා තියෙනවලු. පාස් වෙලා තියෙනකොට එක්සෑම් දැන් ෆෝක් ලිෆ්ට් එක ගත්තත්, ටීඩීෂා ගත්තත් ඒවා හැම එකටම එක්සෑම් එකක් තියෙන වගේ කැබ් එක්සෑම් එකක් වගේ තියෙනවලු. සහ තව තමයි අපිට ඉන්ටර්වල්ට එහෙම එද්දී ඔය ගොඩක් කයිෂ එහෙම කියලා කියනවා. එයාලා කොහොමත් කියනවා N3 N2 එහෙම තියෙනවා නම් අදාළ උඩට යන්න පුළුවන් කියලා. එයාලට SW21 ග්‍රවුන්ඩ් හැන්ඩලින් ගියාම උඩට යන්න පුළුවන් කියලා කියනවා. ගොඩක් මාෂල් කොල්ලෝ එහෙම මාෂල්ලට අනිවාර්යෙන් යන්න පුළුවන් කියලා කියන N3 N2 වගේ තියෙනවා නම් අනිවාර්යෙන් මාෂල් ගිය හැකියි කියලා කියනවා. හොඳ ස්කිල් එකක් ඉතින් උඩට යන්න කොල්ලොන්ට නම් ගොඩක් හොඳයි. කෙල්ලොන්ටත් හොඳයි අවුලක් නැහැ. හොඳ ස්කිල් එකක්. එතකොට තව ඒ ටික තමයි තියෙන ග්‍රවුන්ඩ් හැන්ඩලින් ගැන කියන්න. සැලරි. සැලරි කියනවා නම් හොඳයි මතක් කරගන්න මට අමතක වෙලා තිබ්බේ සැලරි ගැන කියනවා නම් සාමාන්‍යයෙන් කොළ 22 වගේ තමයි යන්නේ. ඒ කියන්නේ යන හැමතැනම වගේ ඔයාලා පොඩ්ඩක් බලන්නකො හොයලා. කොළ 22 එහෙම නැත්නම් 21 හරිද? ඊට යට නම් යන්නෙම නැහැ. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් ස්කිල් එක ඊට යට තියෙනවා නම් යන්නත් එපා. කොළ 22 අනිවාර්යෙන් දෙන දැන් තියෙනවා. නරීට හනේද ඒක තමයි මේන්ම කොහොමත් කොළ 22යි. මට ළමෙක් සිලෙක්ට්ලා ඉන්න ඕසකා. දැන් ඕසකා හනේදත් වලට වඩා ඔෆර්ස් එහෙම වැඩි ඕසකා වල. ඕසකා මං කලින් ගියපු කවුරුත් නැහැ ඕසකා වල. හනේද වලට තමයි ඉන්නේ. ඕසකා වල මේ කොහොමත් පොඩ්ඩක් බෙනිෆිට්ස් වැඩි කියලා දෙන්න. ඒ කියන්නේ දීමනා හැම වැඩි. දැන් කොහොමත් කොළ 22 21 හමාර තමයි යන්නේ. ඊට වඩා අඩුව නම් යන්නත් එපා. කොහොමත් 22 21 හමාර තමයි සැලරි යන්නේ. හැබැයි මට ඔය ජපානයේ ඉන්න කිහිප දෙනෙක් කියලා තිබ්බා මේ එහි නරීට වල එහෙට ගිහිල්ලා එහෙම මාරු වෙච්ච කට්ටිය නම් ඊට වඩා සැලරි එකක් ගන්නවා කියලා. ඒ කියන්නේ එහෙන් ඒ කියන්නේ හොඳ කයිෂ හොයාගෙන කොළ 25කට විතර යනවා කියලා කිව්වා. මම ඒක ඇත්තටම මම ඒක අර පැන් දන්නේ නැති හින්දා මම ඒක වැඩි විශ්වාස කරන්නේ නැහැ. එහෙම දෙන්නේ තුන් දෙනෙක් මට කිව්වා ජපානයේ ඉන්න අය. ඒ වගේ කොළ ගානකට අනිවාර්යෙන් අපේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් ගිය හැකියි කියලා. මොකද මම පාරන බැජ් එකටත් එන එහෙම ළමෙක් එහෙම කියලා. එයාගේ යාළුවෝ එහෙම ඒ ගාන ගන්නවලු. දැන් ඔය OT නැතුව බේසික් එක 22ක් කියන්නේ 21මාරක් කියන්නේ බේසික් එක. මේ දීමනම් මුකුත් නැතුව. එතකොට දවස් 5ක් තමයි වැඩ. දවස් 5ක් නෙමෙයි 6ක්. දවස් 5ක්. දවස් 5ක් වැඩ කියලා තමයි කිව්වේ. කියන්නේ සාමාන්‍ය. දැන් අපේ ඉන්ටර්වල් එහෙම දවස් 5ක් වැඩ එහෙම තමයි කියලා කිව්වේ. ඒකට මම අඳුර ළමෙක් කියන හරියට එයා දවස් 6ක් විතර වැඩ කරනවා. කොහමද දවසක් ෆ්‍රී එහෙම තියෙනවා ඉතින්. ඒ ටික එහෙම තමයි. ඊට පස්සේ ඔය එක එයාපෝට් එකකින්වත් කෑම බීම දෙන්නේ නැහැ. ඒකත් කියන්න බෑ. එක එයාපෝට් එකකින්වත් කෑම බීම දෙන්නේ අපිම උයාගෙන කරගෙන තමයි කොහොමත් යන්න ඕනේ හැන්ඩිගේ. එක එයාපෝට් එකකින්වත් මම දන්න තරමින් දෙන්නේ නැහැ. ඒවා කොහොමත් අපිම තමයි කරගන්න ඕනේ. දැන් ඔය ෆුඩ් වල එහෙම දෙනවනේ. ෆුඩ් වල ගියාම එහෙම ඒවා අපිට කරගන්න පුළුවන් නේද? මම දන්නේ නැහැ වැඩි. මේ කරගන්න ළමයි ඉන්නවා එහෙම. මේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් වල නම් එහෙම බෑ. යාලා දෙන්නේ නැහැ මුකුත්. වර්කින් අවර්ස් ඒක වෙනස් වෙනවා එක එක මේව අනුව. කවිෂ අනුව. ගොඩක් වර්කින් අවර්ස් දැන් තියෙන පැය 8 12 ෂිෆ්ට් එහෙම තමයි තියෙන්නේ.
working hoursing hour එක ඉතින් කයිෂ එක අනුව තමයි ඉතින් දැන් අපිව සාමාන්‍යයෙන් ගන්න ඕන කියලා තියෙන පැය 8ට. හරිද? ඒ වගේ තමයි ඉතින් කයිෂ අනුව working hours වෙනස් වෙනවා. ෂිෆ්ට් එකට තමයි වැඩ තියෙන්නේ. නරීටවල නම් ගොඩක් රෑ වැඩ සෙට් වෙන්නේ නැති වෙයි. මොකද නරීටවල එහෙම මේ රෑ වැඩ නැහැනේ. නරීටවල ඒ කියන්නේ නයිට් ඒ කියන්නේ මෙහෙමයි දැන් නරීට එයාපෝට් එක වැඩි වුණාට ෆ්ලයිට් ටේක් ඔෆ් ඒව කරන්නේ නැහනේ. මොකද නරීටවල පොඩි ගොවිපළ වෙන ඔය නරීට එයාපෝට් එක තියෙනවා කියන්නේ. ඔය ඒකේ පොළු විස්තරයක් තියෙනවා මම පස්සේ කියන්නම් ඒක. ඒ කියන්නේ මම ලින්ක් එක දාන්නම් ඕනනම් වීඩියෝ එක. ඒක නරීට එක 11ට 12ට වහනවා. හරිද? ඊට පස්සේ ආයෙ උදේ 6ට තමයි වැඩ පටන් ගන්න. ඒ වුණාට ඒක අභ්‍යන්තර වැඩට කියනවා. ප්ලේන් ටේක් ඔෆ් ටේක් අවුට් කරන්න එහෙම කරන්නේ නැහැ. මේ නරීට එයාපෝට් එකේ රාත්‍රී 12 11 ඉඳන් උදේ 6 වෙනකම්. මොකද මෙහි අර ගොවිපලක් තියෙනවා. ඒ මිනිස්සුන්ට බාධා වෙනවා කියලා ඒක කරන්නේ නැහැ. එකක් දෙකක් විවෘත වෙලා තියෙනවා. මොකද හදිසි ෆ්ලයිට් එකක් වගේ ආවොත් බස්ස ගන්න තියන් ඉන්නවා. අනිත් ඒවා සාමාන්‍යයෙන් වැඩ නැහැ. හරිද? නරීටවල එහෙම අනිත් ඒවා නම් රෑ වැඩ එහෙම තියෙනවා. හරිද? මේ ටික තමයි ඉතින් තියෙන්නේ. තව මොනවද තියෙනවද ප්‍රශ්න මොන හරි අහන්න ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ගැන මොන හරි අහන්න තියෙනවා. ලෙසන් එකට යන්න කලින් මොන හරි අහන්න තියෙනවද? ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ගැන. මේ එක්සෑම් ෆී පොඩ්ඩක් කියන්නකෝ. මොකද? එක්සෑම් ෆී එක එක්සෑම් ෆී එක නම් yen 4000ක් වෙන්නේ. ලංකාවේ වෙන 8500 යන්නේ. එක්සෑම් ෆී එක දැන් yen 4000යි කොහෙත් 4000යි. ජපානයේ ඉඳන් දැම්මත් ලංකාවේ ඉඳන් දැම්මත් මොන රටෙන් දැම්මත් yen 4000යි. මේ සයිට් එකේ තියෙන yen 4000ක් වගේ කියලා. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් 8000 8500ක මට්ටම් ගියා 8600ක් විතර දාන්න. 8600ක් 700ක් විතර ගියා. මේ ඒ ටික තමයි. තවුණා සැලරි වැඩි වෙන එක කොච්චර කල්යයිද කියලා කියන්නේ සැලරි වැඩි වෙන්න ඒක ඉතින් කයිසේ ගනුව තමයි ඉතින්. හරිද? ගොඩක් කයිසේ වලින් අවුරුද්දකට ඇග්‍රීමන්ට් එක ගහන්නේ. ඊට පස්සේ කොහොමත් සැලරි වැඩි කරනවා. හරිද? සැලරි වැඩි වෙනවා තව සහ මාස 3කින් සැලරි වැඩිත් වෙනවනේ. දැන් අපිට ඇග්‍රීමන්ට් එකේ තියෙන ගානට වඩා හැම SW එකම හැම එකම එහෙම තමයි. මාස 3කින් පස්සේ අපේ වැඩ හොඳ නම් කොහොමත් සැලරි එකක් වැඩි වෙනවා. සැලරි කිහිපයකින් වැඩි වෙනවා. දැන් සමහර කයිසේ තියෙනවා දැන් N3 N2 එහෙම කරගත්තට පස්සේ කොලේ ගන්න වැඩි කරනවා. දැන් මම දන්න ළමෙක් ඉන්නවා යාළුවා කයිස් එකේ. දැන් මේ ඒ කොල්ල N3 N4 කරන් ගියේ N3 කරගත්ත කොලයක් වැඩි වුණා යාට. එහෙම වැඩි වෙනවා. ඒක ඒ හැටි. ඊට පස්සේ ඊටික තමයි ටැක්සියම් කැපලා කොහොමත් බේසික් එක 22ක් කියන්නේ 15000ක් 16ක් විතර ඉතින් අතට හම්බ වෙනවා. ඕටි මුකුත් නැතුව ඉතින් ඕටිත් එක්ක වැඩි වෙලා ඒ වගේ සාමාන්‍ය හොඳ ගානකට යන්න පුළුවන්. මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් ස්කේල් එකක්. මාෂලින් දක්වා හැම යන්න පුළුවන් කියලා ඉන්ටර්වයුව වලදීම කියනවා. අපේ ඉන්ටර්වයුව එකේ කිව්වා මාෂල් වලදී එහෙම මාෂල් වලට වෙනකම්ම යන්න පුළුවන් කියලා. මේ තව මොන හරි තියෙනවද ඔයාලට දැනගන්න? ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ගැන. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ගොඩක් මේ ගර්ල්ස් වලට නම් තියෙන කිනයිසේෂෝ තමයි. ගොඩක් තියෙන කිනයිසේෂෝ ස්ටෝර්ස් වල තමයි. එහෙම තමයි වැඩ යන්නේ. එතකොට මේ බැරි වෙලා හරි මේ මාසේ එක්සෑම් තියෙන එකක් නෑ නේද? මේ මාසේ නම් තියෙනවා නම් තාම තියන්නේ නැති කොහොමද ජනවාරි තියෙනවා කියලා කියන්නේ. තියන්නේ නැති. මේ කද තියන්න තාම නෑ සයිට් එකවත් තාම ඕපන් වෙලා නෑ. කමින් සූන් එකක් හරි දානවා එහෙනම්. තාම එහෙමවත් දාලා නෑ. ජනවාරි අන්තිමට මොකද කෝඩිනේට් කරනම කට්ටියම තමයි කියන්නේ ජනවාරි අන්තිම එක්සෑම් එක තියෙන්නේ කියලා. ලංකාවේ කෝඩිනේට් කරන කට්ටියකුත් තියෙනවා ටීම් එක. එයාලම තමයි කියන්නේ මේ ජනවාරි අන්තිම තියෙයි කියලා. එක්සෑම් එකට දාගන්න එක තමයි උනාට ඉතින් අපි එක මහන්සිලා දාගත්තොත් මේ අනිවාර්යෙන් පුළුවන් දැන් ඕක සයිට් එක ගැන ඉගෙන ගන්න ඕන. මාත් ඒ දවස්වල සයිට් එක ගැන ඉගෙනගෙන තමයි දාගත්තේ. නැති ගොඩක් ළමයිට දාගන්න බැරි වුණා. මම ඉතින් කියලා දෙනවා කොහොමත්. දාගන්න හැටි ඉන්ට්‍රෙස්ට් කියලා දෙනවා. අපිට ඕක කරන්න දෙන සයිට් එකේ මේක සයිට් එකේ තියෙන නිකන් බඩුවක් ගන්නවා වගේ දෙයක්. හරි දැන් අපි දරස් එකට ගිහිල්ලා බඩුවක් ගන්න කලින් කාර්ට් එකට දා ගන්නවානේ. හරිද?
ඒ වගේ මේකෙත් කාට් එකට දාගන්න ඕන. අපේ ප්‍රොඩක්ට් එක අපි බයි කරන්න කලින් කාට් එකට දාගන්න ඕන. ඊට පස්සේ ටග් ගාලා කාට් එකට අපේ මේ සීට් එක ගියාට පස්සේ කාට් එකට ගිහිල්ලා අපි පර්චේස් කරන්න ඕන. පර්චේස් කරන්න ඉස්සෙල්ලාම නම ගම වයස ටික දුන්නාට පස්සේ පේමන්ට් එක ඔටෝම දෙන්නවා. පේමන්ට් එක දුන්නාට පස්සේ අපිට එනවා කෝඩ් එකක්. හරිද? පේමන්ට් එක කරගන්න එක තමයි ඕනේ. හරිද? පේමන්ට් එක කරගත්තට පස්සේ අපිට කෝඩ් එකක් එනවා. මේල් එකට. ඊට පස්සේ ඒකේ ෆෝම් එක හිමීට ෆිල් කරගෙන යන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම පේමන්ට් එක කරගන්න තමයි දත ගන්න ඕන. මේ දැන් එදා මට සයිට් එක ඕපන් වෙච්ච දවස මතක නැහැ. දැන් මං කරේ දෙසැම්බර්නේ. දෙසැම්බර් 9 10 ජුලයි 12 ජුලයි 12 සයිට් එක ඕපන් වුණේ. වෙලාව කියන්නේ නැහැ හරිද? සයිට් එක ඕපන් වෙච්ච වෙලාව කියන්නේ රෑ 12ටවත් එකටවත් දෙකටවත් නෙමෙයි ඕපන් වුණේ හරිද? 12 සයිට් එක ඕපන් වුණේ. 12 මම බලන් ඉද්දි විනාඩි 20න්. හරිද? විනාඩි 20ක් යන්නත් කලින් සීට් එක ඉවර වුණා. හරිද? ඊට කලින් දාගන්න දෙයක් තමයි ඉතින්. කොහොමත් එකම වෙලාවට තමයි සයිට් හැමද ওই සයිට් දෙකේම ඔයාලා බලන්න සයිට් දෙකේම ඔක්කොම අප්ඩේට් වෙන්නේ එකම වෙලාවට. කමින් සූන් එකක් දාන්නෙත් මොකක් හරි යාලා අප්ඩේට් එක ඔක්කොම කරන්නෙත් එකම වෙලාවට තමයි ඔය කරන්නේ ඔය සයිට් දෙකේ. මේ ඉතින් එහෙම තමයි. ඒ ටික එක්සෑම් එකට වඩ ඇප්ලයි කරන්න වෙලාව කියනව නේද හරියට අපිට වඩ ඕපන් වෙන වෙලාව ඔව් වෙබ්සයිට් එක ඕපන් ඕපන් වෙන වෙන වෙලාව වෙලාව කියන්න උදේ 6 මාට ඕපන් වෙන්නේ. උදේ 6 මාට සයිට් එක ඕපන් වෙන්නේ. 12 එතකොට ඉඳන් හැම නැගිටින රටකටම මේ හැම රටකටම සීට් ගන්න එක වගේ තියෙන නැත්නම් ඊට වඩා වැඩි රටවල් තියෙනවද මොකද්ද? එක්සෑම් සීට් ගන්න එක්සෑම් සීට් ගන්න එකේ රටවල එක එක විදිහට දෙන්නේ. හරිද? දැන් ලංකාවට දැන් කලින් පාර පළවෙනි පාර 210යි, දෙක 250යි, තුනක් 250යි, හතරත් මං හිතනවා 250ක් වෙයි කියලා. ඉතින් දැන් ලංකාවේ වෙලාවෙන් තමයි 6 මාර. හරිද? ජපානයේ වෙන වෙලාවල් තියෙන. ජපානයේ පැය 3මාරක් කලින් යන්නේ. හරිද? කලින්ද පස්සේ මම මතක නැහැ. හරිද? මේ ඒක ඔයා කැල්කියුලේට් කරලා බලන්න ලංකාවේ 6 මාරට ජපානයේ වෙලාව කීයද කියලා. මේ සයිට් එකේ දාලා තියෙනවා ප්‍රස් එක තියෙන. පැය 3මාරක් වෙනස් එක. පැය 3මාරක් වෙනස්නේ. ඒ ඒ කියන්නේ කියන්නේ පස්සේ. හරි හරි හරි. අයි පස්සේ මට මේ දැනගන්න ඕනේ මේ ජපන් වල ඈ ආයෙත් තියෙන දවසක් කොහොමද දැනගන්න පුළුවන්. මොකද්ද? මේ ජපන් වල ආයෙත් එක්සෑම් එක තියෙන දවසක්. ෂඩුවල් එකේ දාලා තියෙනවා කින්න පෙන්නන්න. මේ ටික. දැන් සූරි ලංකා කියලා මේ දාලා තියෙනවා 12 වෙනි මාසේ. පේනව නේද? ඔය 12 කිව්ව අනිවාර්යෙන් ජනවාරි තියෙනවා. ජනවාරි තියෙන්නේ කොහමද? දැන් අපේ 7 කියලා තිබ්බට 8 වෙනිද තිබ්බේ. ආයි දෙවෙනි මාසේ ටෝකියෝ තියෙනවා. ඕකේ. දෙවෙනි මාසේ තියෙනවා. ඕක තියෙන්නේ කොහමද? තුන්වෙනි මාසේ තියෙයි. දැන් එක ටයිම් පීරියඩ් එකක් යනවනේ. දැන් එකක් යනවා. හරිද? ඒ හින්දා මාස 3කින් තියෙනවා. ජපාන් වල ඉන්න අයට බය වෙන්න දෙයක් නැහැ. හරිද? මේ මම මේ කියන්නේ ලංකාවේ ඉන්න අයට. ජපාන් වල ඇති වෙන්න සීට් තියෙනවා. මේ ලංකාවේ තමයි සීට් පොඩ්ඩක් සුළඟ. මොකද ලංකාවේ මේ දෙන්න සීට් ප්‍රමාණය අඩු නිසා. දැන් අරකේ බය වෙන්න දෙයක් නැහැ. ජපානයේ ඉන්න අයට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට මාස 3 තුනට එක්සෑම් එක තියෙනවා. දාලා ලියා ගන්න විතරයි තියෙන්නේ. ලංකාවේදී තමයි පොඩ්ඩක් අමාරු එක්සෑම් එකට ඇප්ලයි කරගන්න. ජපාන සීට් තියෙනවා මාස 3 තියෙන හින්දා මේ කිසිම අවුලක් නැහැ දාගන්න පුළුවන්. එහෙම තමයි යන්නේ විස්තරේ. තව මොන හරි තියනවද ඔයාලට දැනගන්න? ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ගැන. තියෙන්නේ ක්ලාස් ඔය එකේදී සාමාන්‍ය පොඩි ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරලා රිසල්ට් එන්න සති දෙකක් විතර යනවා. දැන් මං කරේ 10 නේ. මං කරේ දෙසැම්බර් 10. මේ මට හරියටම රිසල්ට් ආවේ දෙසැම්බර් 20 උදේ 6 මාට. මේ මේල් එක රිසල්ට් එක එනවා පාස්ද ෆේල්ද කියලා. රිසල්ට් ෂීට් එක ඒක පාස්ද ෆේල්ද කියලා විතරයි දෙන්නේ. මේ එහෙම තමයි වෙන්නේ. දැන් මම කියන්නම් මගේ ක්ලාස් එක ගැන. ඒක වෙන්නේ කොහොමද කියලා. හරිද? ඒක වෙන්නේ සාමාන්‍යයෙන් මාසයක් විතර තමයි කෝස් එකට යන්න හිතන් ඉන්නේ. මාසයක් වල අනිවාර්යෙන් මාස එකමාරක් විතර යනවා. මොකද එක්සෑම් එක ලඟ වෙලා සති දෙකක් වුත් එක්සෑම් එකට තියලා පේපර්ස් ටිකක් කරගන්න ඕන.
හරිද? දැන් මාසෙකමාරක් වල දැන් නම් අපිට පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ ගන්න ඕන. මොකද මාසයයිනේ තියෙන්නේ. මාසයක් තියෙන නිසා සිලබස් එක කවර් කරගන්න ඕන, මහන්සිලා පාඩම් කරන්න ඕන. මම දෙන දේ එදාම කරගත්තොත් මේ ජනවාරි එක්සෑම් එක මේ පාස් වෙන එක එන්න ලේසි දෙයක්. හරිද? මොකද සති දෙකෙන් තුලින් කරගත්ත ළමයි ඇති වෙනකන් ඉන්නවා. වෙන ස්කිල් එකක් වුණා දැන් කියාගේ වුණත් බලන්න මේ ඔච්චර සිලබස් වෙලක් වෙලා මාසෙන් කොට දාගන්න ළමයි ඉන්නවනේ. හරිද? ඒ වගේ මාස එකමාරක් කෝස් එක යනවා. පේපර්ස් කරනවා එක්සෑම් එකට කලින් පේපර්ස් 10ක් 15ක් කරලා තමයි යන්නේ. මොකද යවන්නේ මොකද මේ නැත්තම් එක්සෑම් එක වෙද්දී අනාථ වෙනවා. හරිද? එහෙනම් නැත්තම් එක්සෑම් එක කරගන්න බෑ. මොකද මේ ඇතනද ස්වරූප ග්‍රැමටික් එහෙම අල්ලගන්න පොඩ්ඩක් පේපර්ස් කීපයක් කරන්න වෙන පේපර්ස් ටික කරනවා. ඊට පස්සේ හැම පාඩමකට වර්ඩ් ලිස්ට් එකක් දෙනවා. හරිද? හැම පාඩමකටම මේ කවර් වෙන්න වර්ඩ් ලිස්ට් එකක් දෙනවා. දැන් මම පළවෙනි පාඩමේ වර්ඩ් ලිස්ට් එකක් දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ එතකොට පේපර්ස් කරනවා ගන්න ඊට පස්සේ එක්සෑම් එකට ඇප්ලයි කරන ආකාරය එක්සෑම් එකට ඇප්ලයි කරන ආකාරය A to Z හැමදේම කියලා දෙනවා. දැන් ජපානින් අයට එහෙම වෙන ක්‍රමයකින් කියන්නේ ඒ විදිහටමයි පොඩ්ඩක් ජපානින් අයට ඇප්ලයි කරන ආකාරය වෙනස් එහෙම පොඩ්ඩක් තියෙනවා. ඒව එහෙම A to Z කියලා දෙනවා. ඊට පස්සේ ග්‍රැමටිකට අදාළ වෙනම නෝට් එකක් දෙනවා. ඒ කියන්නේ ග්‍රැමටිකේ පොඩි CR පිටුවක් වගේ තියෙන්නේ CR තනි පිටුවක් වගේ තියෙන්නේ. ඒ අදාළ ග්‍රැමර් පොයින්ට් ටික දෙන එතන ස්වරූප ටික. පොඩ්ඩක් අපිට අර ඉන්ෆයිබත් කරලා නැති ළමයෙක් ඉන්නවනම් එයාට ඒ ටිකෙන් කොට දා ගන්න පුළුවන්. හරිද? කෝඩ් වල එහෙම හයිලයිට් ටික දෙනවා. කෝඩ් වල හයිලයිට් ටික දුන්නාට කෝඩ් ටික පළවෙනි දවසේ ඉඳන් මම ඔයාලට දෙන්නම් PDF එක ක්ලාස් සිද්දි ළමයිට කෝඩ් ටික පාඩම් කරගන්න ඕන හයිලයිට් ටික දුන්නා කියලා හයිලයිට් ටික විතරක් පාඩම් කරගෙන හරියන්නේ නැහැ. අනිත් ඒවත් බාහිරින් මතක තියා ගන්න ඕන. දැන් කලින් පාර නම් පේපර්ස් පහටම හයිලයිට් වලින් විතරයි ඇවිල්ලා තිබ්බේ. මේක කොහොම හරි හයිලයිට් වලින් විතරයි ඇවිල්ලා තිබ්බේ. දැන් මට තනියද නරීට මේ සිංගප්පූරු කෝඩ් ටික ඇවිල්ලා තිබ්බේ. හරි ලේසි කෝඩ් ටිකක් ඇවිල්ලා තිබ්බේ. මේ මගේ වෙලාවට ලේසි කෝඩ් ටිකක් ඇවිල්ලා තිබ්බේ. ඉතින් අර මේ හයිලයිට් වලින්ම බෑ අනිත් ඒවත් පොඩ්ඩක් මතක තියා ගන්න වෙනවා. හරිද? නැත්තම් වැඩේ කරන්න පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ මම තව දෙයක් දෙනවා මට ওই තව ආපු ප්‍රශ්නයක් තමයි ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලින් මම පාස් වෙලා මම ඉන්ටර්විව් එකෙන් ප්‍රොසෙස් කරන්න යද්දී ඉන්ටර්විව් එක ෆේස් කරන්න යද්දී මට ප්‍රශ්නයක් තමයි අපි ෆුඩ් කෙයාගේ ස්කිල් වලට නම් මේ ඉන්ටර්විව් ෆේස් කරද්දී දෙනවනේ අපිට PDF එහෙම හොයාගත්ත හැකි ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලට අහන ප්‍රශ්න ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලට අහන ප්‍රශ්නේ PDF එහෙම හොයාගත්ත හැකි හරිද ඉතින් මට එහෙම හොයාගන්න chance එකක් තිබ්බේ නැහැ මොකද ග්‍රවුන්ඩ් හැන්ඩලින් අලුත් ස්කිල් එකක් ඉන්ටර්විව් වලදී මොන වගේ ප්‍රශ්න හයිද ඒ වගේ ප්‍රශ්න මට තිබ්බා හරිද ඒ හින්දා මට එහෙම PDF මොකුත් තිබ්බේ නැහැ දැන් ඔය ෆුඩ් කෙයාගේ වගේ නම් PDF තියෙනවානේ කෙයාගේ වලට මේ වගේ ප්‍රශ්න හයින් ටු බෝඩ් එකෙන් එහෙම තියෙනවානේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් වල එහෙම තිබ්බේ නැහැ ඉතින් මම අර ක්ලාස් එකේ ළමයිට ඔය සිලබස් එක ඉවර කරලා ඔක්කොම ඉවරනාට පස්සේ දෙනවා ප්‍රශ්න කිහිපයක් ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලින් අහන්න මේන්ම ප්‍රශ්න ටික හරිද ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලින් අහන මේන්ම ප්‍රශ්න ටික දෙනවා මොකද මම ඉන්ටර්විව් 3කට විතර ෆේල් කරා මේ ෆේස් කරා හරිද ඉන්ටර්විව් 3කට විතර ෆේස් කරපු නිසා ඒ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මම දෙනවා ඒක මේ එහෙම ප්‍රශ්න ටිකක් දෙනවා ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලට මේකයි කියලා ඊට පස්සේ ඒ ටික තමයි ඕන වෙලාවක රෙකෝඩින් දෙනවා රෙකෝඩින් ටික දෙනවා රෙකෝඩින් දෙන්න එක හේතුවක් මත රෙකෝඩින් දෙන්නේ දැන් සෞන්දර්යවර්ධන ක්ලාස් එක යන්නේ කාට හරි සෞන්දර්යවර්ධන ජොයින් වෙන්න බැරි වෙනවා හරිද ඒ වුණාට ඊළඟ සතියේ සෞන්දර්යවර්ධන වෙන්න කලින් වීඩියෝස් දෙක බලලා වීඩියෝස් ටික බලලා අදාළ නෝට් කම්ප්ලීට් කරලා ගෲප් එකට දාන්න ඕන හරිද නැත්තම් කරන්න බෑ ඒකට මම එහෙම නෝට් ගන්න හේතුව තමයි නැත්තම් ළමයි රෙකෝඩින් ක්ලාස් එකට එන්නේ නැහැ රෙකෝඩින් බලන්නම් කියලා ඉන්නවා මේ රෙකෝඩින් බලන්නේ නැහැ අන්තිමේදී මුකුත් නැහැ හරිද ඒ හින්දා දැන් ඔය කලින් යන බැච් එකකුත් තියෙනවා ඒ බැච් එකෙත් ඒක කරනවා ඒක බලලා ඇටෙන්ඩන්ට් එහෙම දා ගන්නවා එතකොට මේ අනිවාර්යෙන් බලනවා දැන් අද හෙට ක්ලාස් එකේ එන්න බැරුණොත් අනිවාර්යෙන් සවුන්දා වෙන්න කලින් රෙකෝඩින් එක බලලා මේ නෝට් ටික කම්ප්ලීට් කරගන්නවා මම තව මේ වර්ඩ් ලිස්ට් එක වගේම හැම පාඩමකටම දෙනවා මේකක් සිංහල නෝට් එකක් දෙනවා හරිද සිංහල නෝට් එක මම අනිවාර්යෙන් දෙනවා ඒක ක්ලාස් එක වෙලෙම ඒක එක්ස්ප්ලেইন කරලා කියා ගන්න තමයි දෙන්නේ ලියා ගන්න තමයි දෙන්නේ ඊට පස්සේ පිටුවස්සුවේ රූල් පොතක් එහෙම තියාගන්න ක්ලාස් ඉන්න ළමයි
තව දැන් මම කර කියන්න හිටියේ අමතක වුණා ඒක. හැම පාඩමකම සිගනල් නෝට් එකක් දෙනවා. හරි. තව මේක. ඔයාලා ළඟ තියෙන්නේ දැන් ඔය ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ටියුට් මම ලින්ක් එක දාලා තිබ්බේ. ටියුට් 1 2 කියලා දෙකක් දාලා තියෙනවා. ඒක තමයි ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සිලබස් එක ටියුට් දෙක. දැන් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වල තියෙනවා සිගනල් ට්‍රාන්ස්ලේට් ටියුට් එකක්. හරිද? සිගනල් ට්‍රාන්ස්ලේට් ටියුට් එක ගන්න අරන් ඉන්නවනම් කමන්නේ. ගන්න ඉන්නවනම් ගන්න එපා. මොකද සිගනල් ට්‍රාන්ස්ලේට් එකේ ගොඩක් තැන් වැරදි. හරිද? සිගනල් ට්‍රාන්ස්ලේට් එකේ ගොඩක් තැන් වැරදි. වැරදි වෙන්න හේතුව මේ ඒක තියෙන තනිකර Google Translate එකක්. හරිද? Google Translate එක තියෙන දැන් මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම ගත්ත සිගනල් ට්‍රාන්ස්ලේට් එක ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වල. මම කරන්න ගත්තී මේක තේරෙන්නේ නැහැ මේක සමහර තැන් වැරදි අනික. ජපනීස් තේරුම වෙන එකක් තියෙන්නේ. ඒකේ සිංහල තේරුම පහත්පසින්ම වෙන එකක් තියෙන. හරිද? ඒ හින්දා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ටියුට් ගද්දී මේ ෂෙයා වෙනවා සිගනල් ට්‍රාන්ස්ලේට් එක. ඒක පාට කලර් තියෙන ලෝකයක් වගේ ඒක ගන්න එපා. මොකද ඒක මේ ඒකේ සිංහල තේරුම වෙනස්. හරිද? සිංහල තේරුම වෙනස් නිසා ගන්න එපා. තනිකර Google Translate එකක් තියෙන නිසා මේ ටියුට් එකේ මහා අවුල්ම දේ තමයි මේ ටියුට් එක රැයට පාඩම් කරන්න බෑ. දැන් මේකේ තියෙනවා කහ පාට. දැන් ඔය තුන්වෙනි පාඩමට එහෙම යද්දීම කහ පාටින් තියෙන පොයින්ට් දීලා. කහ පාට රැයට පේන්නේ නැහැ පාඩම් කරන්න. දැන් මම ගත්තේ සිංහල ට්‍රාන්ස්ලේට් එකනේ. ඒකේ කහ පාට රැයට පේන්නේ නැහැ සමහර දවස් වලට. මේ ඉතින් ඒ හින්දා ඔරිජිනල් එකේ තියෙන කළු පාටෙන් විතරයි. ඒ හින්දා ඔරිජිනල් ටියුට් එක ගන්න කද්දි සිංහල එක ගත්තා නම් කමන්නේ නැහැ. මොකද මාත් කරගන්න සිංහල එකෙන්. ඔයගේ ප්‍රශ්න තියෙනවා සිංහල එකේ. ගත්තා නම් ආයෙ සල්ලි දීලා print out ගන්න ඕනේ නැහැ. මේ ඒකෙන්ම කරගන්න පුළුවන්. සිංහල නෝට් එක දෙනවා මම. ඒ ටික තමයි. තව මොන හරි ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වල. හරි තව දැනගන්න දෙයක් තියෙනවද අපි ලෙසන් එකට ගිය හැකි. මම යන ලෙසන් එක ස්ටාර්ට් කරන්නද? ඔයාලට මොකක් හරි දැනගන්න හරි මොකක් හරි තිබ්බොත් මේ මට කෝල් එකක් ගන්න ක්ලාස් එකේ ඉවරලා කෝල් එක ගන්නකොට ක්ලාස් එකේම අහන එක හොඳයි. ක්ලාස් එකේම අහන්න. පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. තව කියන්න විශේෂ දෙයක් කියලා එහෙම මුකුත් නැහැ. ওই ටික තමයි විශේෂ දෙයකට තියෙන්නේ. අ, ම්, හරි එහෙනම් අපි මේ ක්ලාස් එක ස්ටාර්ට් කරමු. මම දැන් අද පළවෙනි ක්ලාස් මේ පළවෙනි පාඩම කරනවා. හරිද? පළවෙනි පාඩම කරනවා. පළවෙනි පාඩම කරද්දී මේකේ සිංහල නෝට් එක මම දැන් වෙලා යන හින්දා දෙන්නේ නැහැ ලියාගන්න. මම සිංහල නෝට් එක ටයිප් කරලා තියෙන්නේ මම ඒක ඔයාලට ගෲප් එකට දාන්නම්. හරිද? ඔයාලා පොඩ්ඩක් දැන් අහන් ඉන්න එක්ස්ප්ලেইন කරන ආකාරය ඒක පොඩ්ඩක් අහන් ඉන්න. වර්ඩ් ලිස්ට් එකක් තියෙනවනේ පළවෙනි පාඩමේ. ඒ හින්දා ප්‍රශ්නයක්ම නැහැ. ඒ වුණොත් අපි දැන් ලෙසන් එක ස්ටාර්ට් කරමු. ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? හැමෝටම ස්ක්‍රීන් එක පේනව නේද? හරි. එතකොට ඉප්පන් කියන්නේ සාමාන්‍ය දැනුම. ඒ කියන්නේ මේ පළවෙනි පාඩම ඉප්පන් කියන්නේ පළවෙනි පාඩම. ඒක එක පිටුවක් වගේ තමයි තියෙන්නේ. හරි පොඩි පාඩමක්. මේකේ කොටස් දෙකක් යටතේ විස්තර කරලා තියෙනවා. එක කොටසක් තමයි ඒ තමයි කෝකු ගයිෂනෝ අන්සින්. කෝකු ගයිෂනෝ අන්සින් කියන්නේ ගුවන් සමාගමේ ආරක්ෂාව. B අන්සින් උන්කෝන මොකුතකි. ආරක්ෂිත ගුවන් මෙහෙයුම් වල අරමුණ. හරිද? ඒ කොටස් දෙක යටතේ තමයි මේ පාඩම ගෙතිලා තියෙන්නේ. එතකොට මේක ගත්තොත් මේ මුළු පොතේම සාරාංශයක් විදිහට තමයි මේක දීලා තියෙන්නේ. පොතේම මේ කරුණු ලොකුවට දිගුවට තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි යන පළවෙනි පාඩමේ
ඉප්පන් කියන්නේ සාමාන්‍ය දැනුම. ඒකේ ඒ පොයින්ට් එක කෝකුගයිෂ no අන්සෙන්. කෝකුගයිෂ කියලා කියන්නේ ගුවන් සමාගම. කෝකුගයිෂ කියලා කියන්නේ ගුවන් සමාගමේ අන්සෙන්. අන්සෙන් කියන්නේ ආරක්ෂාව. කෝකුගයිෂවා ඔරේක කුයා කමුසුව බුජිනේ මොකුතෙකිචිනේ තෝතකු සසනකරබ නරණයි. ඒ කියන්නේ මොකද්ද? කෝකුගයිෂවා කියන්නේ ගුවන් සමාගමක්. රේකකු කියලා කියන්නේ මගින් යා කියන්නේ හා මගින් සහ කමුත්සු කියලා කියන්නේ කාගෝ. බුජිනි කියන්නේ ආරක්ෂිතව. මුකුතකිචි කියන්නේ ගමනාන්තයට. තෝචකු ශසන කරබන රණයි. තෝචක කියන්නේ රැගෙන යාම සිදු කළ යුතුය. ගුවන් සමාගමක් විසින් මගීන් සහ කාගෝ ආරක්ෂිතව ගමනාන්තය දක්වා රැගෙන යාම සිදු කළ යුතුයි. කොන පුජිනි තෝචකු සසෙරු. එම බුජිනි කියන්නේ ආරක්ෂිතව තෝචකු සසේරු. එම ආරක්ෂිතව රැගෙන යාම සුනවචි. සුනවචි කියන්නේ එනම් කෝකුකු ජිකෝ ඔකොසොනයි කොතෝගා. ඒ කියන්නේ එම ආරක්ෂිතව රැගෙන යාම එනම් කෝකුකු ගුවන් යාන අනතුරු ඔකොසොනයි කොතෝ සිදු නොවන ආකාරයට කෝකුගයිෂනෝ අන්සෙන්දේ අරෙහි. ගුවන් සමාගමේ කෝකුගයිෂ ගුවන් සමාගමේ අන්සෙන්දේ අරි ආරක්ෂාව. අන්සෙන් ගැන ආරක්ෂාව දෙයාරි තිබීම. මුත්තමෝ ජූයෝන කොතරදේ අරු. මුත්තමෝ කියන්නේ වඩාත්ම, ජූයෝන කියන්නේ වැදගත් කරුණක් වේ. ඒ කියන්නේ ගුවන් සමාගමක් මගින් සහ කාගෝ ආරක්ෂිතව ගමනාන්තය දක්වා රැගෙන යාම සිදු කර යුතුය. එම ආරක්ෂිතව රැගෙන යාම එනම් ගුවන් යානා ජිකෝ. ජිකෝ කියලා කියන්නේ කූකෝ ජිකෝ කියලා කියන්නේ ගුවන් යාන අනතුරු ඔකුසොනයි කොතෝගා සිදු නොවන ආකාරයට ගුවන් සමාගමේ ආරක්ෂාව තිබීම වඩාත් වැදගත් කරුණක් වේ. ඒ කියන්නේ එම ආරක්ෂිතව රැගෙන යාම වගේම ගුවන් යාන අනතුරක් සිදු නොවන ආකාරයට ගුවන් සමාගමේ ආරක්ෂාව තිබීම සහ ගුවන් සමාගමක් අනතුරක් සිදු නොවන ආකාරයට වග බලා ගැනීම වඩාත්ම වැදගත් කරුණක් වේ කියලා කියනවා. ඒ වගේම මතා කෝකුගයිෂවා ජෝකකුගා කෝකුකියෝරයොසුරු කොතෝද උන්චින් ඕ එතේරුගා. මොකක්ද ඒ කියන්නේ? මත කියන්නේ ඒ වගේම කෝකුගයිෂ කියන්නේ ගුවන් සමාගමක් විසින් ජෝකකුගා කෝකෝකි. ජෝකකු කියලා කියන්නේ මගින්, කෝකු කියලා කියන්නේ ගුවන් යානයක්, රයොසුරු කියලා කියන්නේ පාවිච්චි කරනවා. අරද යූස් කරනවට උන්චින් ගාස්තුවක් එතේරුගා අය කරද. ඒ කියන්නේ ගුවන් සමාගමක් විසින් මගීන්ගෙන් ගුවන් යානා භාවිතා කරනවට උන්චින්නෝ එතේරු. උන්චින් කියලා කියන්නේ ගාස්තුවක්, එතේරු කියන්නේ අය කළද. ගුවන් සමාගමක් විසින් මගීන්ගෙන් ගුවන් යානය පාවිච්චි කරනවට ගාස්තුවක් අය කළද සොකොනිවා එය තසංගයෝතෝ කොතනරි වෙනත් කර්මාන්ත හා වෙනස් වේ කියලා කියන. ඒ කියන්නේ ගුවන් සමාගමක් මගීන්ගෙන් ගුවන් යානය භාවිතා කරනවට ගාස්තුවක් අය කළද එය වෙනත් ගුවන් යාන හා වෙනස් වේ කියලා කියනවා. හරිද? ඊට පස්සේ ජෝක්කකුණෝ අසුකරු. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ගුවන් සමාගමක් විසින් මගීන් ගුවන් යාන පාවිච්චි කිරීමට ගාස්තුව අය කළද එය තසංගියෝ කියන වෙනත් කර්මාන්ත හා කොතනරි වෙනස් වෙයි කියලා කියනවා. ඇයිද වෙනස් වෙන්නේ කියලා වරහන් විතර කියලා තියෙනවා. ජෝක්කකුණෝ ඉනොචි අසුකරා. මගීන්ගේ ඉනොචි ජීවිත අසුකරා තකබලා ගැනීම වැනි තයිහෙන්න ජූයෝන සිකෙනින්ගා අත අරති ඉරු. ඒ කියන්නේ මගීන්ගේ ජීවිත රැකබලා ගැනීම වැනි වඩාත් වැදගත් සිකිනින් වගකීම් අත ඇති ඉරු කියන පැවරී ඇත කියලා කියනවා. ඒ කියන්නේ ගුවන් සමාගමක් විසින් මගීන්ගෙන් ගුවන් යානය පාවිච්චි කරාම ගාස්තු අය කළාට ඒක වෙනත් කර්මාන්ත හා වෙනස් වෙනවා. වෙනත් කර්මාන්ත සල්ලි අරගන්න විතරයි ඒක. ඒ කියන්නේ එහෙම නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ ආරක්ෂාව සම්බන්ධ මොකද කියන්නේ වෙනත් කම්පැනි වෙනත් කාර්යයන් වල යෙදෙන කම්පැනි ඒවලට ගුවන් සමාගම් එහෙම වෙන්න බෑ. ගුවන් සමාගම් ගාස්තු අය කළද ඊට පස්සේ ඒ ෆ්ලයිට් එක යන මගීන්ගේ
ජීවිතය රැක බලා ගැනීම වැනි වඩාත් වැදගත් වගකීම් පැවරිලා තියෙනවා කියලා කියන ගුවන් සමාගමකට. ඒ නිසා කූකෝණු කන්කේසුරු සිගත සුරු සුබෙතන හිතෝවා. ඒ කියන්නේ කූකෝ කියන්නේ ගුවන් ශ්‍රේෂ්ඨයට කංකේසුරු කියලා කියන්නේ ඉන්වෝල්ව් වෙලා එහෙම නැත්නම් සම්බන්ධ වෙලා සිගතෝ සුරු කියලා කියන්නේ වැඩ කරන සුබතෙන හිතෝ කියන්නේ සියලුම පුද්ගලයන් කොනෝ අන්සෙන්තෝ ජෝක්කකුණෝ ඉනොචි ඕ සුනනි කංගායති. ඒ නිසා ගුවන් ශ්‍රේෂ්ඨයට ඉන්නෝන්ලා වැඩ කරන සියලුම පුද්ගලයන්. ඒ කියන්නේ දැන් අපිත් යන්නේ ඉන්නේ ගුවන් ශ්‍රේෂ්ඨයටනේ. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සේවකයන් ඇතුළුව මගීන්ගේ ආරක්ෂාව සහ කොනෝ අන්සෙන්තෝ ජෝක්කකු මගීන්ගේ ඉනොචි කියන්නේ ජීවිත ගැන සුනෙනි කියන්නේ නිතරම කංගායති කියන්නේ කල්පනාකාරී වෙමින් අරයරු ගියොමු ඔකොනම් කොතෝකා තයිසිසුදේ අරු. ඒ කියන්නේ සියලුම ගියොමු කියන්නේ වැඩ කටයුතු හා සේවා ඔකොනම් සිදු කිරීම වඩාත් වැදගත් වෙයි කියලා කියනවා. ඒ කියන්නේ ගුවන් සමාගමක් මගින් හා භාණ්ඩ ආරක්ෂිතව ගමනාන්තය දක්වා රැගෙන යාම සිදු කළ යුතුයි කියලා කියනවා. ඒ වගේම ගුවන් යාන අනතුරු සිදු නොවන ආකාරයට ගුවන් යානාවක ආරක්ෂාව සලසා ගැනීම ගුවන් සමාගම සතු වැදගත් කාරණයක් වෙයි කියලා කියනවා. ඒ වගේම ගුවන් සමාගමක් විසින් ගුවන් යානා භාවිත කරන මගීන්ගෙන් ගාස්තු අය කළද එය වෙනත් කර්මහන්ත හා වෙනස් වෙයි කියලා කියනවා. මොකද මගීන්ගේ ජීවිත උඩගුණ යද්දී රැක බලා ගැනීමේදී වඩාත් වැදගත් වගකීම් පැවරිලා ඇති පැවරිලා තියෙන නිසා කියලා කියනවා. ඒ වගේම ගුවන් සමාගමට ඉන්වෝල්ව් වෙලා වැඩ කරන සියලුම, ඒ කියන්නේ අපි වගේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන පුද්ගලයන් සියලුම දෙනා මගීන්ගේ ආරක්ෂාව ගැන ඒව ගැන නිතරම කල්පනාකාරී වෙමින් වැඩ කටයුතු සියලුම දේවල් සිදු කරන්න ඕන කියලා කියනවා. හරිද? සිදු කිරීම ඉතා වැදගත් කියලා කියනවා. ඒක තමයි ගුවන් සමාගමේ ආරක්ෂාව කියලා තියෙන පොයින්ට් එකේ සාරාංශය. කියන්නේ ගුවන් සමාගමේ ආරක්ෂාව කියලා කියන්නේ එහෙන ලොකු ඒක සෑහෙන ලොකුට මේ කියලා තියෙනවා. දැන් මෙතන කියලා තියෙන්නේ පොඩි කොටසක් ගුවන් සමාගමේ ආරක්ෂාව ගැන. ඒකේ ඔයාලට මොන හරි අපහැදිලි තැනක් තියෙනවද? මොකක් හරි අපහැදිලි තැනක් තිබ්බොත් අහන්න. මේක කියන් යක්දි මොන හරි තේරෙන්නේ මොකද්ද? මොකද? අන්තිම පේළියේ ගෙවමු කිව්වේ මොකක්ද? ගියොමු කියන්නේ වැඩ කටයුතු හා සේවා. අරයුරු ඊළඟට සියලුම ගියොමු කියන්නේ වැඩ කටයුතු හා සේවා සිදු කිරීම වඩාත් වැදගත් වෙයි කියලා කියනවා. තේරුණාද? මේ ඒ වගේ අහන්න මේ කරගෙන යද්දී මේ ගොඩක් ඉන්ද්‍රිය බේස් වෙලා තියෙන නිසා ඉන්ද්‍රිය වචන එහෙම තියෙන්න පුළුවන්. දැන් ඉන්ද්‍රිය එහෙම කරලා තියෙන කට්ටියට හරි ලේසි වෙනවා මේක. සමහර වචන තියෙනවා ඉන්ද්‍රිය ඉගෙන ගද්දි තිබ්බ තේරුම වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි මෙතන භාවිතා වෙලා තියෙන්නේ. මේකේ හැටි මේක ගුවන් ශ්‍රේෂ්ඨයට අදාළ එකක් නිසා ඒකට වඩා පොඩ්ඩක් ඒ වචනේම තේරුම් පොඩ්ඩක් වෙනස් ආකාරයකට තියෙනවා. මම සිග්නල් නෝට් එක දාන්නම් ගෲප් එකට. හරිද? ඔයාලා කරගෙන පළවෙනි පාඩම සාමාන්‍ය ධර්ම කියලා දාලා ගුවන් සමාගම ආරක්ෂාව කියලා දාලා මම ඒක ලියලා මේ ටයිප් කරලා තියෙනවා. ඒක දාලා ඔයාලා ලියන්න පටන් ගන්න. මොකද දැන් තව මාසෙන් තියෙන පාඩම් කරොත් මේ එක්සෑම් එකේ ගොඩ දාගන්න පුළුවන්. මතක් වෙච්ච වෙලාව කියනවා පාඩම් කරන හැටි. හරිද? නැත්තම් ඉතුරු ටික කියලා ඉද්දි අමතක වෙනවා. හරිද? ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් දැන් ස්කිල් කලින් කරලා තියෙන අය නම් දන්නවා. හරිද? මේ දැන් මම කියන්නම් කොහොමද ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන්න කියලා. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් අනිත් ස්කිල් වගේම තමයි කරන්නේ. මේකේ හයිලයිට් කවුණු කියලා දෙයක් නැහැ. හයිලයිට් කවුණු කියලා දෙයක් තියෙනවා. දැන් අර හයිලයිට් කෝඩ් ඊට පස්සේ මේකේ ලේබල් වගේක් තියෙනවා. වාහන වගේක් තියෙනවා. ඒ වගේ තියෙන පොඩි හයිලයිට් ටික. එහෙම නැතුව පොයින්ට් කරුණු වශයෙන් ගත්තොත් හයිලයිට් කියලා කරුණු නැහැ. ඔක්කොම පාඩම් කරගන්න ඕන. හරිද? පිටු 60යිද ඔය දෙන්න තියෙන යුද්ධ එකේ මේක පාඩම් කරලා ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. පාඩම් කරන ආකාරය තමයි දැන් ගමව පළවෙනි ඡේදය. මේ ඡේදය ගත්තොත් හරිද? මම වර්ඩ් ලිස්ට් එකක් දීලා තියෙනවා ඔයාලට. කෝකු ගයිෂව රේකුක කමසෝ බුදින මුකුතේ චෝදකු සස්නගරබ නරණයි. ඒ පේලිය ගම්කෝ. ඒ පේලිය ගත්තට පස්සේ ඒකේ කෝකු ගයිෂ කියලා කියන්නේ මොකද්ද? ගුවන් සමාගමක්. රේකුක කියලා කියන්නේ මගීන්. කමසෝ කියන්නේ කාගෝ. බුජි කියන්නේ ආරක්ෂිතව. මුකුතේ කියන්නේ ගමනාන්තය. තෝචකු කියන්නේ රැගෙන යාම. ඒ වගේ
මේක අපි මේ ඡේදේ පළවෙනි පේජ් තුන ගත්තොත් මේක හොඳට කියවන්න ඕන. තේරුම දන්නේ නැතුණාට හොඳට කියවන්න ඕන. හරිද? හොඳට කියවුවට පස්සේ මේක අපේ ඔළුවට යනවනේ. ඊට පස්සේ මේකට මන් දෙන අදාළ සිංහල නෝට් එකක් කියවන්න. හරිද? ඊට පස්සේ වර්ඩ් ලිස්ට් එකක් print out එකක් කරගෙන වර්ඩ් ලිස්ට් එකක් ළඟින් තියාගන්න. හරිද? ළඟින් තියාගෙන මේක හොඳට කටට හුරු වෙනකන් හොඳට කටේ කෙල නැති වෙනකන් කියව ගන්න ඕන. කියව ගත්තට පස්සේ අපි බලන්න ඕන කෝකුගයිෂ කියලා කියන්නේ මොකද්ද? කෝකුගයිෂ කියලා කියන්නේ ගුවන් සමාන. මගින් රව කකු. බුජි කියන්නේ ආරක්ෂිතව. අන්න එහෙම බලලා අපි ඇහැට හුරු කරගත්තට පස්සේ සහ කටින් කියලා සද්දෙන් කතා කරලා කනට හුරු කරගත්තට පස්සේ නිකම් අපිට මේක පාඩම් මේ ඡේදේ කියවනවා මන් දැන් සිංහල නෝට් එක කියවනවා. හරිද? ඊට පස්සේ වචන වලට අදාළ තේරුම් ඔයාලට ටික ටික ඔලුවට වෙන්න ගන්නවා. හරිද? ඊට පස්සේ තමයි ඔයාලා පාඩම් කරන්න ඕනේ වචන ටික. ඊට පස්සේ වචන ටික එක් වචන ටික පාඩම් කරගත්තා නම් දැන් මේ වචන ගත්තොත් මේක හොඳට කියවලා මේ පේලි හොඳට කියවලා මේකේ පස්සේ බැලුවොත් මුකුද කිසි කියන්නේ මොකද්ද කියලා මේ ගමනාන්තය කියන ඔලුවට එනවා. හරිද? එහෙම තමයි පාඩම් කරන්නේ. නැත්තම් වචන වෙනම ලිස්ට් එක අරගෙන මේ print word මන් දෙන word list එක print out අරගෙන වෙනම කියව ගන්න හිටියොත් වෙනම කියව ගන්න කාලේ නෑ. දැන් කාලේ නෑ සහ ඒක බොරු වැඩක්. එහෙම කරන්න ඕනේ නෑ. ඒ කියන්නේ ස්කිල් කොහොමත් වචන වෙනම අරන් පාඩම් කරන්න එපා. ස්කිල් පාඩම් කරන්න ඕනේ. ඡේදයක් ගත්තොත් ඒ ඡේදය හොඳට කියවන්න ඕන. කියවුවට පස්සේ අදාළ සිංහල නෝට් එකත් හොඳට කියවන්න ඕන. ඊට පස්සේ අදාළ අයිඩියා එක අපේ ඔළුවට ගියාට පස්සේ වචන වල තේරුම් අපිට ඉබේම ඔළුවට එනවා. තේරුණාද? එහෙම තමයි මම ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ස්ටඩි කරේ. අනිත් ස්කූලුත් එහෙම තමයි ස්ටඩි කරන්න ඕනේ. ෆුඩ් එක එහෙමත් කරා. ඒකෙත් එහෙම තමයි. මේ ඒකින හයිලයිට් පොයින්ට් කියලා තියෙනවා. දැන් ෆුඩ් කියා කියවල එහෙම හයිලයිට් කියලා තියෙනවා. දැන් මේකේ හයිලයිට් ඒවා නැහැ. මේකේ තනිකර කරන්න තියෙන්නේ අර ටික පාඩම් කරගන්න ඒක කියන වචනයක් ගානේ පාඩම් තියෙන්න ඕන. හරිද? වචනෙන් පාඩම් තියෙනවනේ පාඩම් කරන එක මහලු දෙයක් නෙමෙයි. අර විදිහට කරොත් පාඩම් කරන එක ඊසි. හරිද? අර විදිහට කරොත් පාඩම් කරන එක ඊසි. ඒ හින්දා මේ ටෙක්නික් එක යූස් කරලා ඔයාලා පාඩම් කරන්න අනිවාර්යයෙන්ම පාඩම් හිතනවා. ඒක එහෙමයි. සෝරි මේකේ සිංහල නෝට් එක මම දාන්නම්. ඊට පස්සේ අපි මේ පාඩමේ දෙවෙනි කොටසට. හරිද? මේක අවධානයෙන් අහන්න. දැන් මේ පළවෙනි පාඩමේ මේ කොහොමත් ප්‍රශ්න 3ක් විතර ආවා. මම ජුලයි යද්දි මට මතකයි ප්‍රශ්න 3ක් හෝ 4ක් විතර ආවා. දැන් නම් මතකත් නැහැ. 3ක් කොහොමත් ආවා. 3ක් කොහොමත් ආවා. මේ ඒ හින්දා පළවෙනි පාඩම එහෙම මේ වෙන වැදගත් පාඩමක්. මේ ඊට පස්සේ අපි යන දෙවෙනි පොයින්ට් එකට අංශෙන් උන්කෝණ මුකුතකි. අංශෙන් උන්කෝණ මුකුතක කියලා කියන්නේ අංශෙන් උන්කෝණ මුකුතකි. අංශෙන් කියන්නේ B කොටස තමයි මේ දැන් යන්නේ අපි B. අංශෙන් කියන්නේ ආරක්ෂාව. උන්කෝ කියන්නේ මෙහෙවීම. මුකුතකි කියලා කියන්නේ ගමනාන්තය. හරිද? ඒ කියන්නේ මුකුතක කියන්නේ අරමුණ. හරිද? මුකුතක කියන අරමුණ. ආරක්ෂිත ගුවන් මෙහෙයුම් වල මුකුතක එහෙම නැත්නම් අරමුණ. යටතේ තමයි කරුණු 4ක් දක්වලා තියෙනවා. අපි බලමු මොනවාද ඒ කරුණු 4 කියලා. මොෂිමෝ. මොෂිමෝ කියන්නේ යම් කිසි විට එහෙම නැත්නම් යම් කිසි අවස්ථාවක කූකෝගු ජිකෝගා හස්සේෂිතබයි. ගුවන් යාන අනතුරු හස්සේෂිත කියන්නේ සිදුවහොත් එහෙම නැත්නම් හටගත්තොත් ගුවන් යාන අනතුරු සිදුවන බායි. බායි කියන්නේ අවස්ථාවක සුගුනි මොනෝ මොන්දයිගා ශෝජිරු. සුගුනි මොනෝ කියලා කියන්නේ පහත සඳහන් මොන්දයි. මොන්දයි කියලා කියන්නේ ප්‍රශ්න. ශෝජිරු පැන නැගී කියලා කියනවා. යම් අවස්ථාවක ගුවන් යාන අනතුර සිදුවහොත් පහත සඳහන් ප්‍රශ්න මොන්දයි ශෝජිරු පැන නැගී කියලා කියනවා. ඊට පස්සේ පළවෙනි පොයින්ට් එක ගත්තොත් නනිමුනිමෝ කයරණයි කිනොචි ඕ සුබව්. මොකක්ද ඒ කියන්නේ? නනිමුනිමෝ කියලා කියන්නේ නනිමුනිමෝ කියන්නේ කිසි විටකින්වත් කයරණයි කියලා කියන්නේ සමාන කළ නොහැකි. ඉනොචි කියන්නේ ජීවිතයක් සුබව් අහිමි වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ කිසි විටකින්වත් සමාන කළ නොහැකි ජීවිතයක් අහිමි වෙයි කියලා කියනවා. ඊට පස්සේ ඕකිනා ඒක යටතේ තියෙනවා පෙළි තුනක්. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඕකිනා කූකෝගු ජිකෝවා ශිබෝජිකෝනි නරුනකුතගා ඕයි. මොකක්ද ඒ කියන්නේ? ඕකිනා කියන්නේ විශාල කෝකූකි ගුවන් යානා ජිකෝ අනතුරක්
ශිබෝජිකෝ කියලා කියන්නේ මේ මරණාත්මක අනතුරු. ඒ කියන්නේ මාරාන්තික අනතුරු කියලා කියන්නේ මරණාත්මක අනතුරු නරමුණකටක ඕල්. ඒ කියන්නේ මරණාත්මක අනතුරු ඒ කියන්නේ වේ කියලා කියන. ඒ කියන්නේ විශාල ගුවන් යාන අනතුරු බොහෝ විට මරණාසන්න අනතුරු වගේ විශාල වේ කියලා කියන. ඒ වගේ විශාලයි කියලා කියනවා. ගුවන් යාන අනතුරු මරණාත්මක මාරාන්තික අනතුරු හා විශාලයි කියලා කියනවා. ඊට පස්සේ shiboji-kyoni naru nakutemo joukyaku no shintai teki na kisu shinru teki na kisu wa fukai mono to naru. shiboji-ko කියන්නේ මරණාත්මක අනතුරු naru nakutemo. naru nakutemo කියලා කියන්නේ සිදු නොවුනද කියන්නේ මොකද්ද මරණාත්මක අනතුරු naru nakutemo සිදු නොවුනද ජෝක්‍යකු මගීන්ගේ ශින්තයිතිකින කියන්නේ ශාරීරික කිසු අටතුරු එහෙම නැත්නම් ශාරීරික තුවාල හා ශින්ද්‍රිතිකින කිසු ශින්ද්‍රිතිකින කියලා කියන්නේ මානසික ශාරීරික සහ මානසික තුවාල පුකයි මොනෝතෝ නරු ගැඹුරු වේ කියලා කියනවා. ඒ කියන්නේ ගුවන් යාන අනතුරක් විශාල ගුවන් යාන අනතුරක් බොහෝ විට මාරාන්තික අනතුරක් හා සමාන වේ කියලා කියනවා. ඒ වගේම මාරාන්තික අනතුරක් සිදු නොවුනත් ගුවන් යානක් මොකක් හරි වෙලා මාරාන්තික අනතුරක් සිදු නොවුනත් මගීන්ට ශාරීරික අනතුරු සහ මානසික අනතුරු ගැඹුරු ආකාරයට සිද්ධ වෙයි කියලා කියනවා. දැන් මොකක් හරි දැන් ෆ්ලයිට් එක අනතුරක් ගත්තොත් එයාට ශාරීරික අනතුරක් මොකක් හරි වුණත් ඒක කියන්නේ ඒක ගැඹුරු ආකාරයට සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ මගියගේ ජීවිතේ නැති වුණත් ඒකේ අනතුරු ශාරීරික අනතුරු ගැඹුරු ආකාරයට සිද්ධ වෙනවා කියලා කියන්නේ. දැන් මොකක් හරි වුණත් අනිවාර්යෙන් අතප්පයක් කැඩෙනවා අනිවාර්යෙන් ප්ලේන් එකකින් වань හරිද? මැරුණ නැතුණත් ඒක වෙනවා. හරිද? ඒ වගේම තමයි එහෙම වෙන්න පුළුවන් කියලා කියනවා. දැන් මානසික සින්සිකනක සිතිල ගත්තොත් කොහොම තත්ත්වයකට හරි යන්න පුළුවන්. දැන් ශාරීරික අනතුරක් නෑ. ඒ වුණාට කෝමා වෙලා හරි මොකක් හරි එහෙම වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේ සින්දිතේකන හරි සින්දයිතේකන හරි මොකක් හරි දෙකෙන් මොන එක වුණත් ඕක ගැඹුරු ආකාරයට සිද්ධ වෙනවා කියලා කියනවා. හරිද? ඊට පස්සේ කොනකොතෝවා ජිකෝගා ඔකොත්තේ කරා රිකයිෂිතම උසුරු. කොනකොතෝවා මේක ජිකෝ කියලා කියන්නේ අනතුර ඔකොත්තේ කරා කියලා කියන්නේ සිදු වූ පසු රිකයිසුරු. රිකයිෂිතය කියලා කියන්නේ තීරුම් ගැනීම ඔසුයි පරක්කුයි කියලා කියන්නේ අදාළ අනතුර සිදු වූ පසු ගුවන් කාර්ය මණ්ඩලයේ ඒ සියලුම අය මේක තීරුම් ගැනීමේදී පරක්කු වැඩි කියලා කියනවා. ඒ නිසා සෙත්තයිනි ජිකෝ ඔකොෂුතේ හනරනයි රියු ඕ මොකක්ද ඒ කියන්නේ සෙත්තයි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ කිසිසේත්ම අනතුර ඔකොත්තේ සිටි හනරනයි සිදු නොවන ආකාරයේ හේතු රියු කියන්නේ හේතු හිතොරි ශික්කරිතේ ඔබේතෙකු කොතෝගා සයි සෙත්සුදේ අරු කියන්නේ හිතොරි එක්කෙක් පුද්ගලයා ශික්කර එහෙම නැත්නම් හොඳින් ඔබේතෙකු කියන්නේ මතක තබා ගැනීම වඩාත් වැදගත් වෙයි කියලා කියනවා. ඒ කියන්නේ කිසිසේත්ම අනතුරක් සිදු නොවිය යුතු ආකාරයේ රියු ඔකොත්තේ හනරනයි රියු. මේ කියන්නේ කිසිසේත්ම අනතුරක් සිදු නොවන ආකාරයේ රියු කියන්නේ හේතු හිතොරි ඒ කියන්නේ අපි ග්‍රවුන්ඩ් හැන්ඩලින් කරන පුද්ගලයා ඇතුළු එක්ෙක් පුද්ගලයා ඔබේතෙකු හොඳින් මතක තබා ගැනීම වඩාත් වැදගත් වෙයි කියලා කියනවා. ඒ කියන්නේ මේකයි කියලා කියන්නේ. කිසි විටකවත් සමාන කර නොහැකි අනතුරක් ගුවන් යාන අනතුරකින් විනාශ වෙයි කියලා කියනවා. ඒ නිසා විශාල ගුවන් යාන අනතුරු බොහෝ විට මාරාන්තික අනතුරු වගේ විශාල වෙයි කියලා කියනවා. මාරාන්තික අනතුරක් කියන්නේ මිනිහෙක් මැරුම් නැති වුණත් මිනිහෙක්ගේ ජීවිතේ ශාරීරික සහ මානසික තුවාල ගැඹුරු ආකාරයටම සිද්ධ වෙයි කියලා කියනවා. ඒ වුණාම ඒකට අදාළ ඒ කියන්නේ අනතුර සිදුවෙන්නේ මොකක් හරි හේතු සාධක ඇතනේ. ඒවා තීරුම් ගැනීමේදී ඒක පරක්කු වැඩි කියලා කියන අනතුර සිදු වුණාට පස්සේ තීරුම් අරගෙන ඉතින් වැඩක් නැහැ නේද? අනතුර සිදු වෙලා ඉවරයිනේ. ඒ නිසා කිසිසේත්ම අනතුරු සිදු නොවන ආකාරයේ හේතු ඒ කියන්නේ අනතුරු සිදු නොවන ආකාරයේ හේතු එක්ෙක් පුද්ගලයා හොඳින් මතක තබා ගැනීම ඉතාම වැදගත් වෙයි කියලා කියනවා. ඒ කියන්නේ මතක තබාගෙන ක්‍රියා කිරීම ඉතාම වැදගත් වෙයි කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක කියන්නේ කෝකුකු ජිකෝවා
හොතොන්දෝ ගා ඕකින ජිකෝතෝ නරුතමේ ශකයිතකින ඕකින පුවන්කන්කෝ අත එරු. ඒ කියන්නේ කෝකූ කියන්නේ ගුවන් යානා ජිකෝ කියන්නේ අනතුරක්. හොතොන්දෝ කියලා කියන්නේ බොහෝ දුරට ඕකින විශාල ඕකින කියන විශාල ජිකෝතෝ නරුතමේ ගුවන් යාන අනතුරක් බොහෝ දුරට විශාල අනතුරක් වන නිසා නරුතමේ විශාල නිසා ශකයිතකින කියන්නේ සමාජාත්මකව ඕකින විශාල ෆුවන්කන් කනස්සල්ලක් අතයරු ඇති කරයි කියලා කියනවා. ගුවන් යාන අනතුරක් බොහෝ දුරට ඒ කියන්නේ බොහෝ දුරට විශාල ආකාරයෙන් සිදුවන නිසා සමාජාත්මකව විශාල කනස්සල්ලක් ඇති කරයි කියලා කියනවා. ඒ කියන්නේ ඉතින් ඇත්තනේ. දැන් අර කලින් ෆ්ලයිට් එකකට සිද්ධ වුණා. දැන් එයා ඉන්දියා එහෙම නේද? ඒකනේ මට මතක නැහැ දැන් නම්. ඒක එහෙම වුණාම බිල්ඩින් එකක් එහෙම උඩට කනවා වෙලෙද්දී ඒක අර සමාජාත්මක විශාල කනස්සල්ලක් ඇති කරන ප්ලේන් එකක් කඩන් වැටෙන ප්ලේන් එකක් කනකොට සිද්ධ වෙනවා කියලා කියන්නේ මගේ ජීවිත කීයක් ඉවරද? ඒ හින්දා ඒක සමාජාත්මකව විශාල කනස්සල්ලක් ඇති කරන අනතුරක් කියන යාන අනතුර එහෙම කනස්සල්ලක් ඇති කරනවා කියලා කියනවා සමාජාත්මකව. ඊට පස්සේ තුන්වෙනි කරුණ කෝකුකු ජිකෝ ඕ ෂෝරිසුරු තමේනි තකුසන් හියෝගා කකරු. ඒ කියන්නේ මොකද්ද? කෝකුකු ජිකෝ ගුවන් යාන අනතුරු ෂෝරිසුරු තමේනි ගුවන් යාන අනතුරු සිදු වුණාම ෂෝරිසුරු කියන්නේ හානිපූර්ණ එහෙම නැත්නම් රිකවරි කරන්න. ඒවා රිකවරි කිරීම සඳහා තකුසන් කියන්නේ විශාල වශයෙන් හියෝගා කකරු. හියෝ කියන්නේ වියදමක් දැරීමට සිදුවේ කියලා කියනවා. ඒ කියන්නේ ගුවන් යාන අනතුර සිදු වුණාට පස්සේ ඒක රිකවර් කරන්න. හරිද? ඒක රිකවර් කරන්න විශාල මුදලක් නැත්නම් විශාල වියදමක් වැය කරන්න සිද්ධ වෙනවා කියලා කියනවා. උදාහරණ 4ක් දක්වලා තියෙනවා. ඇයි එහෙම විශාල මුදලක් වැය කරන්න ඕනේ කියලා. අපි බලමු මොනවාද උදාහරණ 4 කියලා. තතොයිබා කියන්නේ උදාහරණ ලෙස ජෝක්කකුනි තයිසුරු බයිෂෝ. ජෝක්කක් කියන්නේ මගින් තයිසුරු කියලා කියන්නේ මගින් සම්බන්ධ බයිෂෝ. බයිෂෝ කියලා කියන්නේ වන්දි නැත්නම් පිරිනැමීම. මගීන් හා සම්බන්ධ දැන් ප්ලේන් එකේ යන අදාළ මගීන්ට එයාලගේ පැසෙන්ජර්ස්ලා අනතුරු සිදු වුණොත් එයාලට සහ එයාලගේ තුවාල වලට ඇතුළු එයාලගේ පවුලේ අයට හරි අදාළ වන්දි දෙන්න ඕන. ගුවන් යාන සමාගමේ සිදුවෙච්ච වැරද්දක් නම් ඒ නිසා මගීන් සම්බන්ධ වූ වන්දි එහෙම නැත්නම් පිරිනැමී. දෙවෙනි එක තමයි හොෂෝයා ජිකෝ ගෙම්බනෝ ෂෝය. ඒ කියන්නේ හොෂෝ කියලා කියන්නේ වන්දි පිරිනැමී මාපසු ගෙවීම වගේ අදහසක් තියෙන්නේ. වන්දි සහ ජිකෝ ගෙම්බා කියලා කියන්නේ ජිකෝ කියන අනතුර, ගෙම්බා කියලා කියන්නේ අනතුරු සිදු ස්ථානය. අනතුරු සිදු ස්ථානයේ නොෂෝරි. අනතුරු සිදු ස්ථානයේ හානිපූර්ණය. ඒ කියන්නේ මේ අනතුරු සිදු ස්ථානයේ අනතුරු සිදු ස්ථානයේ වියදම් සහ ඒක රිකවර් කරන්න හානි සිදු ස්ථානයේ අදාළ වියදම් පිරිමහන්න ඒ සම්බන්ධ වන්දි. එකක් මගේ සම්බන්ධ වන්දි, අනිත් එක අනතුරු සිදු ස්ථානයේ සම්බන්ධ වන්දි. මොකද දැන් ඔය සමහර ප්ලේන් කඩන් වැටෙද්දී එක්ක බිල්ඩින් වලට නැත්නම් ගමකට එහෙම වැටෙද්දී ඒ වගේ අනතුරු සිදු ස්ථානයට අදාළ මේවා ටික කරන්න එපා. ඒ කියන්නේ රිකවර් කරන්න අදාළ මුදල් යොදවන්න එපා. ඒ හින්දා මොකද ගුවන් යාන අනතුරක් කියන්නේ විශාල ඒරියා එකම ඩැමේජ් වෙනවා. ඉතින් ඒවට රිකවර් කරන්න අදාළ යන මුදල්. හා ෂයි ඉන්නෝ හකින්හි නදෝ කනරිනෝ කින්ගකුනි නරු. මොකක්ද මේ තුන්වෙනි පොයින්ට් එක කියන්නේ? ෂයින් කියන්නේ සමාගම් සේවකී. හකින්හි කියන්නේ සේවක වියදම්. නදෝ කියන්නේ ආදිය. කනරි කියලා කියන්නේ විශාල ලෙස. ගින්ගකුනි නරු මුදල් ප්‍රමාණයක් වෙවි කියලා කියනවා. ඒ කියන්නේ සේවක කියන්නේ සමාගමේ සේවකයා සහ දැන් එයාලගේ ඉන්නවනේ දැන් ටීම් ඔහොම අනුතුරක් වුණාට පස්සේ ඒක සුද්ධ කරලා ඒක ක්ලීන් කරන ඒ වගේ අයගේ වියදම්. ඒ කියන්නේ දැන් එයාලට එහෙම දෙයක් වුණාම එයාලට OT ගෙවන්න වෙනවා. ඒ වගේ ආහාර පාන දෙන්න වෙනවා. ඒ වගේ ඒවා සිදු වුණාම විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙයි කියලා කියනවා
අදාළ සමාගම් වලට. ඒ කියන්නේ තමන්ගේ සේවකයන් අදාළ වැඩවල නිරත වීමේදී විශාල ලෙස ඔවුන්ට ඒ සම්බන්ධනොත් සෑහෙන පාඩුවක් අත්විඳින්න සිද්ධ වෙනවා කියලා කියනවා. පළවෙනි එක මගින් සම්බන්ධ වෙද්දී අනිත් එක අනතුරු සිදු ස්ථානයේ සම්බන්ධ වන්දි තුන්වෙනි එක තමයි අදාළ සමාගම් සේවකයන් ඒ අදාළ තැන්වල යෙදවීමේදී ඒ සම්බන්ධ වැය කරන මුදල් ඒගොල්ලන්ගේ පඩි OT වගේ දේවල් වලට හතරවෙනි එක KA නෝ කිකිනි නරු KA කියන්නේ කළමනාකරණයටද කිකිනි KA කියන්නේ කළමනාකරණය කිකි කියන්නේ අර්බුදකාරී තත්වයකට නීනරුපත් වේ කියලා කියනවා ගුවන් සමාගම නැත්නම් එයාපෝට් එකේ කළමනාකරණයද ඉතාමත් අර්බුදකාරී තත්වයකට පත් වේ කියලා කියනවා. ඒ කියන්නේ ගුවන් යාන අනතුරක් සිදු වුනහම හානි පූර්ණය සඳහා විශාල මුදලක් වැය වෙනවා. මොනවටද වැය වෙන්නේ? මගීන්ට හානි වූ වංචියේ සම්බන්ධ වන්දි, අනතුරු සිදු වූ ස්ථානයේ සම්බන්ධ වන්දි, ඊට පස්සේ ඒකේ වැඩ කරන සේවකයන් ආදී එයාලට ගෙවන්න ඕන OT ආද ඒ කෑම ආදී ඒවට වන්දි සහ ගුවන් එයාපෝට් එකේ කළමනාකරණයටද විශාල බ්ලැක් මාක් එකක් එහෙම නැත්නම් විශාල අර්බුදකාරී තත්වයකට පත් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ හතරවෙනි පොයින්ට් එක ලාස්ට් පොයින්ට් එක ඌකෝකිනෝ සෝන්සිත්සුවා කයිෂනෝ කෙයියේනි ඕකිකු එයිකියෝ සුරු. උඩින් කියපු පොයින්ට් එකම තමයි කෝකුකි ගුවන් යානා සෝන්සිත්සු ගුවන් යානාවට හානි වීම කයිෂකට කයිෂකේ කෙයියේකට කෙයියේ කියන්නේ කළමනාකරණයට ඕකිකු විශාල වශයෙන් ඒකියෝ සුරු තමයි බලපෑමක් ඇති කරනවා කියලා කියනවා. ඒ කියන්නේ ගුවන් යානයක් හානි වුනහම කයිෂක කළමනාකරණයටද විශාල බලපෑමක් ඇති කරනවා කියලා කියන. ඇයි එහෙම කළමනාකරණයක් සමාගමට ඇති වෙන්නේ? ගුවන් සමාගමට ප්ලේන් එකක් නැතුණා කියලා ඇයි එහෙම ඇති වෙන්නේ? හේතුව තමයි සුකිජුරු තෝරි. සුකිජුරු තෝරි no උන්කෝගා ෆුකනෝතෝ නරි. ඒ කියන්නේ සුකිජුරු කියන්නේ ෂැඩුවල් එකට තෝරි කියන්නේ අණුව ෂැඩුවල් එක අණුව උන්කෝ කියන්නේ මෙහෙයුම් නැත්නම් ගුවන් මෙහෙයුම් පුකනෝ කියලා කියන්නේ සිදු නොහැක කියන්නේ කළ නොහැක ෂැඩුවල් එක අණුව ගුවන් මෙහෙයුම් ආදී සිදු නොහැක ෂැඩුවල් එකට අනුව ගුවන් මෙහෙයුම් ආදිය සිදු කරන්න බෑ කියලා කියනවා පුකනෝ කියන්නේ සිදු කරන්න නොහැක ඒ වගේම මතා ජූයෝ නී තයිසුරු බින්නෝ තෙයිකියෝමෝ දෙකි නකු නරු. ඒ කියන්නේ ෂැඩුවල් එකට ප්ලේන් මෙහෙවන්න බෑ වගේම ජූයෝ කියලා කියන්නේ ඉල්ලුමට තයිසුරු සම්බන්ධ ඉල්ලුමට සරිලන බින් ගුවන් යානය තෙයිකියෝ කියන්නේ සැපීම දෙකි නකු නරු නොහැකි වෙයි කියලා කියනවා. ඒ කියන්නේ ගුවන් යානයක් හඳුනනම කයිෂකේ කළමනාකරණයට විශාල බලපෑමක් එල්ල කරනවා. ඇයි ඒ බලපෑමක් එල්ල කරන්නේ? දැන් ෂැඩුවල් එකට අදාළ ප්ලේන් ෆ්ලයිට් කරගන්න බැහැ. දැන් ප්ලේන් එකක් දැන් ගිහිල්ලා හැප්පෙනවා කියලා හිතන්නකෝ. දැන් මේක ඊළඟට ෆ්ලයිට් කීයකට තාන්න හිතන් දෙයාලා ෂැඩුවල් කරන්න හිටියේ. ඒ වගේ ඒ ඔක්කොම ටික ඩැමේජ් වෙනවනේ. ඒ හින්දා ගුවන් මෙහෙයුම් වලට මේ ෂැඩුවල් එක ඩැමේජ් වෙනවා කියලා කියන. ඒ වගේම ඉල්ලුමට සල්ලන දැන් එහෙම ප්ලේන් එකක් හැප්පුණාම එයාලගේ එතන හිඩසක්නේ. යාලා ප්ලේන් එකක් ගන්න ඕන ගන්නකම් තියෙන ඒවාගෙන් දුවන්න ඕනේ. ඒ හින්දා එයාලට ඉල්ලුමට සපයන ප්ලේන් දී ගන්න බෑ කියලා කියනවා. ජූයෝ නී තයිසුරු බින්නෝ තෙයිකියෝ දෙකි නකුනරු. ඉල්ලුමට සරලන ගුවන් යානා සැපයීමට නොහැකි වේ. තේරුණාද ඔයාලට? මොකක් හරි අපහැදිලි තැනක් තියනවාද ඒකේ? මේ B කොටසේ මොකක් හරි අපහැදිලි තැනක් තියනවාද? ඒ කරුණු හතර තමයි එකේ ප්‍රධාන දෙන්නේ. ඊට පස්සේ දෙවෙනි පාඩම ගුවන් යානයේ ආරක්ෂාව. ඒක දැන් කරන්නේ නැහැ. දෙවෙනි පාඩම පටන් ගන්න. ඊට පස්සේ දෙවෙනි පාඩමේ තමයි පොඩ්ඩක් ප්‍රැක්ටිකලි කරුණු තියෙන්නේ. සංඥා එහෙම තියෙනවා. ඊට පස්සේ ගුවන් යාන ලයිට් වර්ග ටික එහෙම එන්ජින් එක ගැන හඳුන්වන්න තියෙනවා. එන්ජින් එකේ අවදානම් කලාප ඊට පස්සේ අනුතුරුදායක ද්‍රව්‍ය ප්‍රවාහනය. ඔහොම සෑහෙන්න තියෙනවා. ඊට පස්සේ තව දෙයක් කියන්නම් මම ඔයාලට.
මයි ක්ලාස් එන්නේ නැතුව හරි එහෙම ළමයිට දැන් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරනවා නම් හරි ටියුට් එකේ තියෙන මේ චූයි පොයින්ට්ස් කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ රතු පාටින් දක්වලා තියෙන ඒ චූයි පොයින්ට්. ඒ වගේම අනිවාර්යෙන් එක්සෑම් එකට ප්‍රශ්න අහනවා. මේ හැම එකක්ම ආවරණය වෙන්නේ ජුලයි එකේ මගේ එක්සෑම් එකේ ප්‍රශ්න අහලා තිබ්බා. මේ ටියුට් එකේ තැන් තැන් වල තියෙන චූයි පොයින්ට් එක රතු පාටින් මාක් කරලා පොයින්ට්. ඒවා අනිවාර්යෙන් ඔළුවට දාගන්න ඒවා අනිවාර්යෙන් පාඩම් කරලා යන්න. ඒ වගේ කොහොමත් එක්සෑම් එකට ප්‍රශ්න අහනවා. දැන් මෙතන චූයි පොයින්ට් එකක් තියෙනවා මේ. ඒ තුන්වෙනි පාඩම. එහෙම තමයි. ඊට පස්සේ තියෙනවා සංඥා වගයක්. සංඥා වගයක් තියෙනවා. ඊට පස්සේ ආයි අන්තර්දායක ද්‍රව්‍ය ප්‍රවාහණය ලේබල් වගයක් තියෙනවා. එහෙම තමයි යන්නේ. පළවෙනි ටියුට් එක එහෙම තමයි යන්නේ. දෙවෙනි ටියුට් එකේ තමයි පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වැඩ ටිකක් තියෙන්නේ. ප්‍රැක්ටිකල් පොඩ්ඩක් ඩිස්කස් කරන්න වැඩියෙන් තියෙන දෙවෙනි ටියුට් එකේ. පළවෙනි ටියුට් එකේ තනිකර පොඩි තියරි එකක් තියෙන්නේ. හරි ලේසි. ඉතින් ඔයාලට අපහැදිලි දැනම් මොන හරි තියනවද මේ පාඩමේ ඔයාලට? අපහැදිලි දැනක් ඒ කියන්නේ මොකක් හරි තේරුන්නේ නැහැ කියලා හරි දැනක් මොකක් හරි තියෙනවා. තියෙනවා නම් දැන් ඔයාලට අහලා ක්ලියර් කරගන්න පුළුවන්. එහෙම මොකුත් තියනවද? ඔයාලා දැන් ඔක්කොම මේ ජනවරි කරන්නද හිතන්නේ? ඒ කියන්නේ ඔයාලා ජපානයේ ඉන්න අයද එහෙම මේ ජපානයේ නැත්නම් ලේසියෙන් එක්සෑම් එකට ඇප්ලයි කරගන්න. දැන් මාර්තු 2ට එකක් තියෙනවනේ. ඒකට අනිවාර්යෙන් දාන්න බලාගෙන ඔයාලා මහන්සිලා වැඩ කරන්න. ලංකාවේ ඉන්න අය මහන්සි වෙන්න වෙනවා පොඩ්ඩක්. මොකද දැන් මාසයක් එකමාරක් වගේ තියෙන හින්දා එක්සෑම් එකට. කොහොමද ජනවාරි අන්තිම වගේ තමයි එක්සෑම් එක තියෙනවා කියලා කියන්නේ. දැන් අපේ ෂෙඩියුල් එකේ දාලා තිබ්බේ මේ ජුලයි තියෙනවා කියලා. ඒ වුණාට අපේ තිබ්බේ අගෝස්තු මැදනේ. මේ ඒ ටික තමයි විස්තර ටික. මොන හරි ඔයාලට දැනගන්න දෙයක් මොන හරි තියෙනවද? සෙන්සේ සෙන්සේ ඔව් 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 දිස් කියන්නේ. මේ සෙන්සේ එක්සෑම් එකේදී kanji වලට හිරගනා දෙනවද? ඔව් ඔව් දෙනවා. ආ අරිගතෝ සෙන්සේ. දෙනවා. හැබැයි අපේ ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඕක මට හිතෙන printing mistake එකක් වෙන්නද කියලා. ඒකේ වචන දෙකකට හරිද මල්ලියදී වචන තුනක් තිබ්බා. එකක් අන්සින් අනිත් එක ශෞර්යෝ. ඒ කියන්නේ කොමන්ම භාවිතා වෙච්ච වචන තුනක් තිබ්බා. හරිද? ඒ වචන තුනට දීලා තිබ්බේ නෑ හිරගන. හරිද? වචන තුනට දීලා තිබ්බේ නෑ හිරගන. හරිද? ඒ කියන්නේ කලින් දෙසැම්බර් එකෙත් ඔහොම පොඩ්ඩක් වෙලා කියලා මට උගන්වපු සෙන්සි කිව්වා. හරිද? මේ ඒ කියන්නේ එහෙම නෙමෙයි. ඒ කියන්නේ වචනයක් දෙකක් අනිවාර්යෙන් යාළ එහෙම කරන එකක්ද කියලාත් මට හිතෙනවා. මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් එක්සෑම් එක කරන ඒ කියන්නේ ඒ යාලා වචන දෙකක් විතර කොමන් වචන දෙකක් විතර kanji දෙන්නේ නැතුව ඉන්නවා වෙන්න පුළුවන් කියලා මට මේ හිතෙනවා. මොකද එහෙම අන්සෙන් එක නැතිනේ සෙන්සේ. ආ සෙන්සේ හිතන විදිය වෙන්න ඕනේ. මමත් හිතන්නේ. ඒක තමයි මටත් හිතෙන්නේ එහෙම වෙන්න ඕන. මේ වචන දෙකක් ශෞර්යෝ කියන්නේත් සෑහෙන කොමන් වචනයක්. අන්සෙන් කියන්නේත් සෑහෙන කොමන් වචනයක්. වචනේ හැම පාඩමකම 10 පාරකට වඩා ඇහෙන වෙලාවල් තියෙනවා. හරිද? ඒ හින්දා ඒ වචන එහෙම දෙන්නේ නැති. එහෙම වෙලා කියලා බය වෙන්න දෙයක් නැහැ. එහෙම හිරගෙන වලින් දෙන්න පේපරේ. මේ කතගන වලින් උඩින් දෙන්නේ නැහැ හිරගෙන. කංචි වල උඩින් දෙනවා හිරගෙන. සහ තව දෙයක් තියෙනවා. මේකත් මට මේ එක්සෑම් එක කරද්දී නෝට් වෙච්ච දෙයක්. වචන කිහිපයක් පොතෙන් පිට එනවා. වචන කිහිපයක් පොතෙන් පිට එනවා. ඒ පිට එන්න හේතුව ඇයි දන්නේ කොහොමත් අර එන්ට්‍රි බේස් කරලා යන හින්දා නැති. මොකද ඒක බය වෙන්න දෙයක් නැහැ. දැන් මාත් එක්ක එක්සෑම් ලිව්වා අකුරු කියව ලියන ළමයිත් එක්සෑම් එක ලිව්වා. ඉතින් උනුත් පාස් වුණේ. එහෙම අර වචන කිහිපයක් වචන 10ක් හෝ ඊට වඩා අඩුවෙන් පොතෙන් පිට දෙනවම. හරිද? ඒක කොහොමත් වෙලා තිබ්බ දෙසැම්බර් වල. මේ ඒක ඉතින් එහෙම ආවා කියලා බය වෙන්න දෙයක් නැහැ ඉතින්. ඒක ඉතින් සිම්පල් වෙන්නේ ග්‍රැමර් පොඩ්ඩක් වෙනස් කරලා වෙදෙන්නේ. මේ ඕන ස්කිල් එකක් එහෙම දෙනවනේ මේ ඒක හැටි. ඒක ඉතින් මං කිව්ව කියලා ඔයාලා බය වෙන්න දෙයක් නැහැ. ඒක සාමාන්‍යයි. ඒක මෙච්චර දෙයක් නෙමෙයි. ඒක හිතන්න දෙයක් නෙමෙයි. මේ ඒක තමයි කංජු වල විස්තරේ. තව මොන හරි ඔයාලට අහන්න දෙයක් තියෙනවද? හයි සෙන්සේ අරිගතෝ. හරි. ඔයාලට තව මොන හරි අහගන්න දෙයක් තියෙනවද? මොන හරි තේරුම් නැති දෙයක් හරි ලෙසන් එකේ. තව දෙයක් මේ
දැන් හෙට මං ක්ලාස් එක දාන්න හිතන් හිටියේ උනාට හෙට දාන්න හම්බෙන්නේ නැහැ ක්ලාස් එක. මම ක්ලාස් එක කරනවා මේ සිකුරාදා. සිකුරාදා 8:10 කරනවා. මේ මොකද සිකුරාදා කරන්න හේතුව හෙට දැන් මගේ අර කලින් බෙජ් එකේ ක්ලාස් එකක් තියෙනවා. ඒක දාලා පොඩ්ඩක් ඉවරයක් කරගන්න ඕන හෙට. ඒකේ පොඩි ලෙසන් එකක් තියෙනවා. ඒක ඉවරයක් කරගන්න ඕන හෙටයි අනිද්දායි දවස් දෙක. ඉතින් මේ මම මේක අද මෙහෙම ෆස්ට් ලෙසන් එක කරලා ආයිස් සන්ඩේ දා ෆ්‍රයිඩේ දාගත්තා මේක. ඔයාලට ඕකේ එක බලලා තමයි කරන්නේ. කොහොමත් මේ මෙතන දැන් හිඩසක් යන හින්දා හිට කරන්න නැති එකට අනිවාර්යෙන් කවරින් එකක් දාගන්න වෙනවා. ඊට පස්සේ මම තව කවරින් ක්ලාස් කොහොමත් දානවා. හරිද? කොහොමත් කවරින් ක්ලාස් දානවා. මොකද දාන්න හේතුව කොහොමත් අපි කරගන්න බෑ මහන්සිලා ගම්පති මහන්සිලා. ඒ හින්දා කවරින් ඒවා දානවා. ඒ දැන් දාන්න මිනි ටයිම් එකටම තමයි. ළමයි දෙන්න තුන් දෙනා හිටියත් කරනවා. කරාට මේ රෙකෝඩින් ටික දාන හින්දා රෙකෝඩින් බලලා අනිවාර්යෙන් මොකක් හරි දන්නේ නැද්ද තිබ්බොත් මගෙන් අහලා ලෙසන් ටික කම්ප්ලීට් කරගන්න ඕන හරිද? සහ මට ඕන වෙලාවක කෝල් එකක් ගත්තොත් මට නෝමල් කෝල් එකක් සෝරි WhatsApp කෝල් එකක් ගත්තොත් මම ආන්සර් කරලා ඕන දෙයක් කියලා දෙනවා. ටියුට් එකේ ඕන ක්ලාස් ආව හෝ නැත්නම් ඕන ළමයින්ගේ කෝල් එක මම ආන්සර් කරලා එහෙම කියලා දෙනවා. මේ ඒ හින්දා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. එහෙම අමතර ලෙසන් දෙක තුනක් දාගන්න වෙනවා කොහොමද ක්ලාස් එක නැත්තම් යන්න අමාරුයි. කවර් කරගන්න අමාරු වෙනවනේ. ඒ හින්දා ඒක එහෙමයි හෙට එක නැති වෙයි කොහොමද සිකුරාදා තියෙනවා. සිකුරාදා අනිවාර්යෙන් මේ පේමන්ට් ක්ලාස් එක සිකුරාදා පටන් ගන්නවා. හෙට තියෙන්නේ නැහැ. හරිද? හෙට තියෙන්නේ නැති හේතුව අර හේතුව තමයි මොකද ඒක පොඩ්ඩක් කරගන්න ඕන. මේ මොකද ඊයේ පෙරේද දැන් ඔය මේ ගවුනතුර කේස් එකත් එක සිග්නල් කේස් එකත් එක ඒ ආරගේ ක්ලාස් එක තිබ්බේ නැහැ. හරිද? ඒ හින්දා ඒක අනිවාර්යෙන් කරගන්න වෙනවා. මේ ටික තමයි ඔයාලා තමයි දැනගන්න දෙයක් තියෙනවද? විශේෂමකුත් නැද්ද? මේ මම රෙකෝඩින් දෙන්නේ ඔයාලගේ ඊමේල් එකට රෙකෝඩින් දෙන ඊමේල් එකට. එතකොට ඔයාලා ඒ ඊමේල් එකෙන් YouTube බ්ලොග් වෙන්න ඕන. ඒ YouTube බ්ලොග් වුණාට පස්සේ මම ලින්ක් ටික දෙනවා. YouTube එකට තමයි මම රෙකෝඩින් අප්ලෝඩ් කරන්නේ. YouTube පැකේජ් එකටත් ඕන එකට වැඩ YouTube එකට ගිහලා රෙකෝඩින් ටික බලලා ඔයාලා නෝට් කම්ප්ලීට් කරගන්න පුළුවන්. වර්ල්ඩ් ලිස්ට් අර එහෙම group එකට දානවා PDF. එහෙම තමයි ඉන්නේ වැඩ ටික. ඔයාලා N5 වත් කරන්න දෙ කෙනෙක් නම් සහ JFT කරන්න හිතන් ඉන්නවා නම් ඒක පොඩ්ඩක් නවත්තලා හරි මේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලට යන්න ආස නම් ග්‍රවුන්ඩ් හැන්ඩලින් එක කරගන්න. මොකද මේක දැන් ආයි තිබ්බට පස්සේ කවද තියෙයිද දන්නේ නැහැ. ඒක තමයි මේ මෙච්චර ලං වෙලත් ආයි බැජ් එක පටන් ගන්න මේකෙන් තමයි ටික කොට දාගන්න. හරිද? ඒ ටික තමයි විස්තර ටික. ඔයාලට තමයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරිනේ. කාටවත් ප්‍රශ්න මුකුත් නැතුව ඇති කියලා හිතනවා මම. හරිද? මොන හරි තියෙනවා නම් කෝල් එකක් හරි ගන්න. ඊට පස්සේ සිකුරාදා ෆ්‍රයිඩේ පටන් ගන්න පේමන්ට් ක්ලාස් එක දෙවෙනි ලෙසන් එකේ ඉඳන් යන්නේ. එතකොට රෙකෝඩින් එක තියෙන හින්දා බය වෙන්න දෙයක් නැහැ. පළවෙනි ලෙසන් එකේ නෝට් එක දැන් මම දාන්නවා. හරිද? ඒක සියර පොතක් කරන් ලියා ගන්න සිංහල නෝට් එක. සියර පොතක් කරන් පිටුවස් එකක් තිබ්බනම් ඇති. මේ අර ලියා ගන්න. සහ ටියුට් print out ගන්න අය මේ ඔය ජපාන් ඉන්න අය නම් පොඩ්ඩක් ගාණ වැඩි වෙයි. මේ print out එහෙම ගද්දි. මේ ඒ හින්දා එහෙම වුණොත් මේ ඕන ටියුට් දෙක නැතුව පොඩ අමාරුයි කරන්න. පළවෙනි එක හරි ගන්න බලන්න. හරිද? ලංකාවේ ඉන්න එක black and white කොහොමද කලර් ගන්න එක හොඳයි. හැබැයි දැන් ලංකාවෙත් ඔය black මේ කලර් ගන්නදි ගණන් වගේ නම් අවුලක් නැහැ. black and white එකක් ගන්න. ඔය ලේබල් අර එහෙම අපි ෆෝන් එකෙන් බලා ගමු. හරිද? ඔය කලින් ළමයිට තියෙන ප්‍රශ්නෙට තමයි මම ඔය ඒවට තමයි ඔයාලා සොලියුෂන් කියන්නේ. මේ නැත්තම් ටියුට් එක ඕඩර් කරගන්නත් පුළුවන්. මම ඕඩර් කරන නම්බරෙත් ඕනනම් දාන්න. කාට හරි ඕන නම් ගෲප් එකට. දවස් දෙකකින් වගේ එයි.
ට්‍රාන්ස්ලේට් එකනේ ඔරිජිනල් එක. මේ ටික තමයි විස්තරය. ඔයාලට මුකුත් අහන්න නැහැ නේද? මම ක්ලාස් එකේ ඉන් කරනවා එහෙනම්. අදට සීසි හ්ම් මේ සීසි මම print outs ගත්තා කලර් මේ කලර් නෙමෙයි ගත්තේ. අර දැන් කලර් රූප බලන්න ඕන වෙන වෙලාවට සෙන්සර් එක පොඩ්ඩක් කියනවා නේද? එහෙම වුණොත් ඉතින් ඒක විතරක් අරන් අරව ඔව් ගන්න පුළුවන් නේ. නෑ නෑ ඔයා දැන් කලර් ගත්තම දැන් ප්‍රශ්නයක් නෑ. ඔක කර ලේබල් ටිකයි ඔය වාහන පොඩ්ඩක් තියෙනවා දෙක තුනක්. හරිද? ඒ ටික මං කියන්නම් අර කලර්ස් ටික බලා ගන්න ඕන ටික මං කියන්නම්. හරිද? හරි සීසි. එහෙම ලොකු අවුලක් නෑ. එහෙම මේ කලර් ගත්තා තමයි ඉන්නවා මං කාලේ මාත් එක්ක කරද්දි කලර් ගොඩක් අය කලර් තමයි ගත්තේ. අර වටේ ඉතින් PDF එකකින් පොඩ්ඩක් ෆෝන් එකෙන් බලා ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ ඔව් ඒක අවුලක් නෑ. හයි සීසි හරියට. හරි. මේ හරි නේද? එහෙම වුණොත් ක්ලාස් එක ඉන් කරනවාද? එතකොට ක්ලාස් එක මේ අද නිකන් නෝමල් සෙෂන් එකේ හින්දා තමයි 9:00ට ඉවර කරන්නේ. නැත්තම් ක්ලාස් එක 8:10 වගේ තමයි අදින්නේ. හරිද? දැන් සිකුරාදා වෙන ක්ලාස් එක පටන් ගන්නවා. ඒක තියෙනවා 10 වෙනකම්. හරිද? 10 වෙනකම් අනිවාර්යෙන් තියෙනවා. 10 කාල වෙනකම් තියන්නත් පුළුවන්. හරිද? මේ ඒ හින්දා ක්ලාස් එක යනවා එදාට. හැමෝම ජොයින් වෙන්න. ජොයින් වෙන ඒ කියන්නේ ළමයි ඉන්නවනේ ඒ කියන්නේ ක්ලාස් එකේ ළමයි ඉන්නවනම් දන්න අඳුන ග්‍රවුන්ඩ් හැන්ඩලින් කරන්න මට කියන්න මම රෙකෝඩින් එක දෙනවා හැම එකකටම රෙකෝඩින් එක දෙනවා ඒක YouTube එකට අප්ලෝඩ් කරනවා ඕන කෙනෙක්ට මේ බලන්න පුළුවන් හරිද මට මැසේජ් එකක් දැම්මම ඊට පස්සේ මම ලින්ක් එක එවන්නම් මේ ළමයි ඉන්නවනම් ජොයින් කරන්න ග්‍රවුන්ඩ් හැන්ඩලින් ජනවාරි කරන් ඉන්න අය එහෙම ඉන්නවනම් ජොයින් කරන්න ඒ ටික තමයි මේ වුණොත් අද අපි ක්ලාස් එක ඉන් කරමු අනිත් දවසේ තියෙද්දි 8 ඉඳන් 10 වෙනකන් අනිවාර්යෙන් තියෙනවා. ඉන්නේ නැති අය අනිවාර්යෙන් නෝට් කම්ප්ලීට් කරලා දාන්න ඕන. ඒ ටික තමයි විස්තර ටික. මේ හයි එහෙනම් ක්ලාස් එක අදට ඉවරයි. ජාමතා ඔයාසි වෙනසයි. හැමෝටම සීසි ඔය සුනසයි. හයි. ありがとうございます。